හරි නේද? බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදී තබ්බං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අපි එතකොට මේ වෙනකොට චිත්තකාණ්ඩයේ සිත් කාමාවචර සිත් 54න් අකුසල සිත් 12යි අහේතුක සිත් 18යි ගියසරේ කාමාවචර කුසල් සිත් 8යි කියන සිත් ටික කරලා තියෙනවා. කාමාවචර කුසල් සිත් 8 ගාවට එනකම් කරලා තියෙනවා. ඒ කියන්නේ 27 වෙනි පිටුව 26 27 පිටු ගාවට එනකම් කරලා තියෙනවා. 26 පිටුව. එතකොට දැන් අද අපිට තියෙන්නේ සහේතුක කාමාවචර විපාක සිත් 8 පිළිබඳව තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. මීට කලින් මිස්ලා කරලා තියෙනවද? ආවිධර්ම මොකුත් මෙහෙම කළා නැද්ද? අහලවත් නැද්ද? ආදේශන අහලා තියෙනවා. ඔව් ස්ටඩි කරලා නැහැ. ඔව් මේක එතකොට අර අපි කලින් කරපු වීඩියෝස් ටික බලන්න. පාඩම් ටික ඊට පස්සේ මෙතෙන්ට එනකන් පොත නැවත නැවත කියවන්න. එතකොට ඔව් මේ පොතේ 28 වෙනි පිටුවට එනකන් නැවත දෙපාරක් විතර කියවනකොට ඒ වීඩියෝස් එකත් අහනකොට තේරෙනවා. මොන හරි ප්‍රශ්න තිබ්බොත් ඊට පස්සේ අපිට සාකච්ඡා කර හැකිනේ. ඇවිල්ලා. ඊට පස්සේ අද තියෙන්නේ කාමාවචර විපාක සිත් 8 පිළිබඳව. මේ විපාක සිත් 8ත් මහා කුසල් සිත් 8ම තමයි. වෙනස් වෙන්නේ නැහැ. අපි ඒ කතා කරපු එක නම් වශයෙන් වෙනස් වෙන්නේ නැහැ. දැන් කුසල් සිත් 8 තමයි සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිත. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත කියන ඔන්න සෝමනස්ස සහගත සිත් 4ක් තියෙනවා. ඒ සෝමනස්ස සහගත සිත් 4 ඇතුලේ ඥාන සංප්‍රයුක්ත සිත් තියෙනවා දෙකක්. අනිත් දෙකේ ඥාන විප්‍රයුක්ත. ඒ කියන්නේ ප්‍රඥාවක් යෙදෙන්නේ නැහැ. ඒකේ අසංකාරික සිත් තියෙනවා දෙකක්. සසංකාරික සිත් තියෙනවා දෙකක්. ඔන්න ওই ටික තමයි මේ සෝමනස්සාගත සිත්වල බෙදීම. ඊට පස්සේ ඕකම තමයි
වේදනාව උපේක්ෂා වෙනවා. එච්චරයි වෙන්නේ. වෙනසක් වෙන්නේ නැහැ වේදනාව උපේක්ෂා වෙනවා. එතකොට උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත. උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිත. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත. ඔන්න ඔය 8 තමයි අපි දාන සීල භාවනා ධ්‍යාන වලට මෙහා පත්ති දාන පින් දෙන එකක් පත්තානුමෝදනා පින් අනුමෝදන් කිරීමක් අනුමෝදන් වීමක් ඒ වගේම වෙය්‍යවච්ච වත්පිළිවෙත් පවත්වනකොට අපචායන වැඳුම් පිදුම් වැඩිහිටියොන්ට ගුණවතුන්ට සිල්වතුන්ට වැඳුම් පිදුම් කරනකොට ධම්ම දේශනා තමන් දන්න ධර්මයේ දේශනා කරනකොට ධම්ම ශ්‍රවණ තමන් දන්න ධර්මය මේ නොඇසූ ධර්මය ඒ වගේම ඇසූ ධර්මයේ වුණත් ධර්මය ශ්‍රවණය කරනකොට මේ මෙන්න මේ කුසල් සිත් තමයි ඇති වෙන්නේ. අනිත් එක තමයි දිට්ඨුජ කම්ම. දිට්ඨුජ කම්ම කියන්නේ සම්‍යක් දෘෂ්ටිය ඍජු වෙන ඕනෑම කුසල ධර්මයක් කරනකොට පොත්පත් ලියනකොට පොත්පත් මුද්‍රණය කරනකොට ඇතුළු මේ හැම කුසල කර්මයක් හරහාම සිද්ධ වෙන්නේ සම්‍යක් දෘෂ්ටිය ඍජු වෙන කුසල ධර්ම පරම්පරාවක් රැස් වෙන එක. ඉතින් ඒක නිසා මෙන්න මේ කියන මේ පින්කම් කරනකොට කාමාවචර ලෝකේ පින්කම් කරනකොට අපිට පහළ වෙන සිත් තමයි මෙන්න මේ සිත් 8න් එකක් පහළ වෙලා තමයි අපි පින් කරන්නේ. ඒක ගිය දේශනාවල කොහොමද දැන් අපි පින් කරනකොට මේ සිත් පහළ වෙන්නේ කියන එක අපි කතා කරා. දැන් ඒක ඒ වීඩියෝ එක බලලා ඒ තොරතුරු ටික රැස් කරගන්න දැනගන්න. එතකොට අපි පිනක් කරපුවාම විපාක ලැබෙන පිළිවෙල තමයි මේ විපාක සිත් වලින් දැන් පැහැදිලි කරලා දෙන්නේ. එතකොට මේක මෙහි විදියට හොඳට මතක තියාගන්න. දැන් අපි ආයෙ මෙනෙහි කරගත්තු සෝමනස්ස සහගත බව කියන්නේ මොකද්ද? ඒ පින කරන්නේ හිතේ සතුටින්. හිත සතුටින් කැමැත්තට වඩා සතුට. පින කරනකොට මේ සතුටක් තියෙනවා. ඉතින් කැමැත්ත තියෙනකොටනේ සතුට උත්පාදනය වෙන්නේ. උපේක්ෂාව කියන්නේ සිතේ මධ්‍යස්ථ ස්වභාවයෙන් පින කරන එක. අසංකාරික කියන්නේ කවුරුවත් ආයේ පුෂ් එකක් දෙන්න ඕනේ නැහැ යමන් කරාපන් කියලා තමන්ම හොඳට තීක්ෂණව කල්පනා කරලා නුවණින් පින්කම කරන එක. නුවණින් කියන්නේ තීක්ෂණව කල්පනා කරලා උනන්දුවෙන් පින්කම කරන එක. ඒක අසංකාරික. සසංකාරික කියලා කියන්නේ ඒකට තමන්ම නැවත උත්සාහවන්ත වෙන්න ඕනේ. කවුරු හරි පිටිපස්සෙන් ඉඳලා තල්ලුවක් දෙන්න ඕන කරන්න කියලා. මොකද අර තමන් මේ ඒ කියන්නේ ඒක එකෙල්ලේ තීක්ෂණව කරන්න යොමු වෙන්නේ නැහැ. තමන්ගේ හිත හරි උත්සාහවන්ත කරගන්න ඕනේ. නැත්නම් තව කවුරු හරි උත්සාහවන්ත කරවන්න ඕනේ ඒක කරන්න. දැන් අර එන්න කවුරු හරි මේ පෙළඹවීමක් කරලා ඒ පින්කම කරන එක. එතකොට මේ ඔන්නෝක තමයි සසංකාරික අසංකාරික ભેදය. අපි දැන් මේ පින්කමක් කරනකොට අපි සතුටු සිතින් නැත්තම් මධ්‍යස්ථ සිතින් හැබැයි ඥානය පෙරදරි කරගෙන ඒ ඥානයේ ක්‍රමවේදය අපි ගිය සතියේ කතා කරා. ගිය සැරේ අපි කතා කරා ඒ ඥානයේ යෙදීමෙත් මේ ක්‍රමවේදය. ඒ නිසා මේ සමහර කෙනෙකුගේ තීක්ෂණ ඥානය යෙදෙනවා සමහර කෙනෙකුගේ සාමාන්‍ය ඥානය යෙදෙනවා. ඒ කෙනාට තියෙන මේ අවබෝධය අනුව තමයි ඥානයේ ස්වභාවය වෙනස් වෙන්නේ. එතකොට කවුරු හරි ඥාන සංප්‍රයුක්තව අසංස්කාරිකව පින කෙරුවොත් අසංකාරික කියන්නේ කවුරුත් මෙහෙවන්නේ නැතුව. එතකොට පෙළඹීමක් කරන්නේ නැතුව. එතකොට ඔන්න දැන් සිත් දෙකක් තියෙනවා. මොකද්ද? සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතයි උපේක්ෂා සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතයි.
ඔන්න ඔය සිද්දක නම් පිනක් කරන්ද අපේ හිතට එළඹෙන්නේ. ඔය සිද්දකෙන් නම් කෙනෙක් පිනක් කරන්නේ මිය පරලව යන වෙලාවට අපිට අනිවාර්යයෙන්ම මේ නිමිති තුනෙන් එකක් පහළ වෙනවා. මොනවාද නිමිති තුන? කම්ම නිමිත්ත, මේ කම්ම නිමිත්ත, ගති නිමිත්ත කියන ওই තුනේ එකක්. කම්ම නිමිත්ත, ගති නිමිත්ත කියන ওই තුනේ එකක් පහළ වෙනවා. කම්ම කියලා කියන්නේ ඒ පින්කම අපි දැන් මේ කරනවා වගේ, පින හරි මොකක් හරි කර්මය දැන් කරනවා වගේ. දැන් සත්තු මරපු කෙනෙක් නම් දැන් ඔන්න සත්තු මරනවා වගේ. දන් දුන්න කෙනෙක් නම් දැන් දන් දෙනවා වගේ. මල් පූජා කරපු කෙනෙක් නම් දැන් මල් පූජා කරනවා. නිතර පිරිත් කියපු කෙනෙක් නම් දැන් පිරිත් කියනවා වගේ. මරණාසන්න මොහොතේ කරන කර්මයේ වැටහෙනවා. කර්මයේ වැටෙන්නේ වෙන කොහාටවත් නෙමෙයි, මනසට වැටෙන්නේ, මනෝද්වාරයට. දැන් මනස අර අපිට දැන් හීන පේන්නේ. අන්න ඒ වගේ දැන් අපි ඒක කරනවා වගේ අපිට වැටහෙනවා. කම්ම නිමිත්ත කියලා කියන්නේ ඒ කර්මය කරන්න අපි ගත්ත දේවල් ඇසුරු කරගත්ත පුද්ගලයෝ අපිට වැටෙනවා. දැන් අපි උදාහරණයක් ඇටියට දැන් මේ වෙලාවේ මේ අභිධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. ඊට පස්සේ අභිධර්ම දේශනාව අපි මේ ඉගෙන ගන්නවා. දැන් අන්න අපිට එතකොට කම්ම නිමිත්ත හැටියට සමහර විට වැටහෙනවා. දැන් ස්වාමින් වහන්සේලාගේ දර්ශන, ඊට පස්සේ දැන් මේ ඉගෙන ගන්න මේ පන්තියේ ඉන්න අයගේ දර්ශන, ලියන දේවල් පොතපත මේවා අර මේ අභිධර්ම මාර්ගයේ පොත මේවා පරිහරණය කරනවා වගේ අන්න එතකොට ඒ කර්මය කරන්න උපකාර කරගත්ත පුද්ගලයෝ හරි දේවල් හරි වැටහෙනවා. කම්ම නිමිත්ත. සමහර කෙනෙකුට ওই දෙකම නැතුව ගති නිමිත්ත වැටහෙන්න පුළුවන්. දැන් කම්ම නිමිත්ත පංචද්වාරයටම වැටහෙන්න පුළුවන්. සමහර විට මල් පූජා කරපු කෙනෙක් නම් එයාට හඳුන් කූරු සුවඳ නහයට දැනෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ඇස්වලට ඒ බුද්ධ දර්ශනයක්, බුදු පිළිමවල දර්ශනයක් වගේ, කන් වලට ගාථා කියනවා වගේ අන්න එහෙම වැටෙන්න පුළුවන්. ඒ වගේ පංච ඉන්ද්‍රියටම වැටෙන්න පුළුවන්. අකුසලුත් එහෙම තමයි. අකුසල් පැත්තක් තියෙනවා. දැන් අපි හිතමු සත්තු මරපු කෙනෙක්. දැන් එයාට සත්තු මරනවා වගේ වැටෙන්නත් පුළුවන්. හැබැයි නමුත් සමහර විට මේ එයාට වැටෙන්න පුළුවන් බලන්න අර මේ වැඩසටහනට ආපු අයද වෙනම අයද දන්නේ නැහැ. හරි. එතකොට මේ සමහර කෙනෙකුට දැන් සත්තු මරපු කෙනෙකුට අර ලේත ඇවිදිච්ච පිහා. එතකොට ඒ දඟලන සත්තු මාළු එහෙම දැන් දඟලනවා වගේ. අන්න ඒ වගේ වැටෙන්න පුළුවන්. ඒකට කියන කම්ම නිමිත්ත කියලා. සමහර නෑ කම්ම නිමිත්ත. ඒකට කියන කම්ම නිමිත්ත කියලා. ඔව්. අන්න ඒ කාර්ය කරන්න උපකාර කරගත්තු පුද්ගලයෝ දේවල්. කම්ම නිමිත්ත. ගති නිමිත්ත කෙනෙකුට වැටෙන්න පුළුවන්. ගති නිමිත්ත කියන්නේ යන තැන පේන්න පටන් ගන්නවා. ඒකයි ගති නිමිත්ත කියන්නේ. ධම්මික උපාසකතුමාට නම් දිව්‍ය ලෝක වලින් ආපු රත දේවතාවරු. ඊට පස්සේ මේ තව ඔය වගේ මේ දිව්‍ය තලයන්. ඊට පස්සේ දැන් ඒ වගේම මේ කෙනෙකුට දැන් තිරිසන් ලෝකෙට වගේ අකුසල ශක්තිය යනකොට මහ වනාන්තරයක අතරමං වුණා වගේ ධර්මයේ කියනවා. ඒ වගේ වැටෙන්න පුළුවන්. දැන් අන්දුම් කුඳුම් වෙලා තේරෙන්නේ නැහැ මොකවත් මහා වනාන්තරයක අතරමං වෙලා වගේ. අන්න තිරිසන් ලෝකෙ දැන් ඔව් ගති නිමිත්ත යන තැන සංඥාව එනවා. ඊට පස්සේ මේ තව කෙනෙකුට ඉතින් manuss ලෝකෙ උපදිනවා නම් මව් කුසාරමුණු වෙන්න පුළුවන්. රතු පාට රෙද්දක් දැම්මා වගේ. ඒ වගේ අර මේ වැදෑමහ කියලා කියනවා. ඉතින් එහෙම අරමුණු වෙන්න පුළුවන්. പ്രേත ලෝකෙට යනකොට പ്രേත සත්තු බඩගින්නේ අර ඉන්න නන්නතර වෙලා ඉන්න പ്രേත සත්තු වැටෙන්න පුළුවන්. ඉතින් ඔය දැන් සමහර අය කෑ ගහන්නේ මැරෙන වෙලාව වෙනකොට බයි කෑ ගහන. දැන් නිරේට වගේ යන්න වෙනකොට මේ ගිනිදැල් වගේ වැටෙන්න පුළුවන්. අර එක දුවක් මේ අම්මට මං කිව්වද කොහෙද කතාව? අම්මට කියලා තිබ්බා ගෙදර 4 හීමාවට එන්න එපා ගහනවා කකුල් දෙක කැඩෙන්න කියලා අම්මට. අන්තිමට දුවට මේ හැදෙනවා අංශභාගය. දුවට අංශභාගය හැදුනට පස්සේ කර කියා ගන්න දෙයක් නැහැ. උපස්ථාන කරන්න කෙනෙක් නැහැ.
අන්තිමට අම්මම තමයි ඇවිල්ලා උපස්ථාන කරන්නේ. ඊට පස්සේ දවසක් කෑ ගහන්න අරගෙන අම්මේ මේ ගේ ගිනි ගන්නවා කියලා. ගිනි ගන්නවා කියලා. ඉතින් අම්මා බලනකොට මේ දොර ඇරලා තිබිලා තියෙනවා. ඉරේලියට වෙන්න ඇති කියලා දොර වහලා දාලා. එහෙම කෑ ගහ ගහ ඉඳලා මේ ටිකකින් මැරිලා ගියා. අන්න බලන්න ජීවත් වෙලා ඉන්නකොටම නිමිති පහළ වෙනවා. ගති නිමිති ඉපදෙන තැන පහළ වෙනවා. ඉතින් අර වගේ දුෂ්ට දුවක් වෙන්න ඇති. මේ ඔය දැන් සමහර මේ ආචාර්යවරු ඒ කියන්නේ අතරම අභිධර්මය පිළිබඳව මේ ඥානයක් නැති කෙනෙක් වෙන්න ඕන එහෙම කියන්නේ. අපේ දැන් තේරවාද විග්‍රහයේ කියන්නේ නැහැ මේ චුති සිතට අනුව ප්‍රතිසන්දිය වෙනවා කියලා කියන්නේ නැහැ. චුති සිතට අනුව ප්‍රතිසන්දියක් වෙන්නේ නැහැ. චුති සිත කියලා කියන්නේ යම් භවයක ප්‍රතිසන්දිය අර ගන්නවද ඒ ප්‍රතිසන්දිය ගන්න ෂනේ පහළ වෙන සිතට කියනවා ප්‍රතිසන්දි සිත. ඒතර අරමුණක් නැති වෙන වෙලාවට චිත්තසංතතිය පවත්වන්නට තියෙන සිතට කියනවා භවංග සිත කියලා. හැබැයි ප්‍රතිසන්දි සිතම තමයි භවංග සිත හැටියටත් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට යම් භවයක අවසානයේ මේ භවයේ මේ ඒ සංදිය ඉවර කරන ඒ ජීවිතය ඉවර කරන්න අවසානයේ පහළ වෙන චුතිසිත ඒක අර ප්‍රතිසන්දිය ගත්ත සිතම තමයි. ඒකෙන් ඒ භව પરම්පරාව එතනින්ම තමයි ඒක පහළ වෙලා තමයි චුතිසිත හැටියට වැඩේ ඉවර වෙන්නේ අහවර වෙන්නේ ඒ ජීවිතේ. එතකොට චුතිසිත තේරවාද විග්‍රහයේ චුතිසිත භවංගසිත මේ ප්‍රතිසන්දිසිත කියන තුනම එකයි. ඈ ඒක තමයි ප්‍රතිසන්දිසිත කියන්නේ. දැන් එතකොට අපි දැන් ප්‍රතිසන්දි සිත තියෙනවනේ. ඒ බැස ගන්න සිත මව් කුසේ හරි අපි ඒ ජීවිතයට බැස ගන්නකොට මුලින්ම පහළ වෙන සිත ප්‍රතිසන්දි සිත. ප්‍රතිසන්දි. ඒ කියන්නේ අර ජීවිත දෙකක් අතර අනිත් ජීවිතයට යනකොට ඒ ජීවිතේ සම්බන්ධ කරගන්න සිත ප්‍රතිසන්දි සිත. එතකොට මේ ප්‍රතිසන්දි සිත අරමුණු කර්ම කරන්නේ නැති වෙලාවට අපි මැරෙන්නේ නැහනේ. දැන් නිින්ද යන වෙලාව කියන්නකෝ අරමුණක් නැති වෙලාව භවංග ගත වෙනවනේ. එතකොට ඒ සිත චිත්තසංතතිය පවත්වන්නේ භවංග සිත ඉපදී බිනි බිනි පැවතිලා. ඒකට කියනවා භවංග සිත කියලා. ඊට පස්සේ භවංග සන්තතිය චිත්තසංතතිය මේ ජීවිතයේ අවසානයේ කෙලවර වෙන්නේ අන්න චුතිසිතෙන්. ඒ අර ප්‍රතිසන්දිහිතම භවංග සිතම තමයි චුතිසිත කියන්නේ. ඒ අතරතුර කර්ම කරානේ. කුසල වේවා අකුසල වේවා. ඒ කරපු කර්ම අනුරූපව අවසාන මොහොතේ හටගන්නවා චිත්ත වීතියක්. අපිට වීති කාණ්ඩය කරනකොට තේරෙනවා ඒකට කියනවා මරණාසන්න චිත්ත වීතිය කියලා. ඒ මරණාසන්න චිත්ත වීතියේ ජවන්සිත පහයි හටගන්නේ දුර්වල හින්දා. ඒ වෙලාව බොහොම දුර්වලයි මේ චිත්තසංතතිය පැවැත්ම. ඒ නිසා මේ මරණාසන්න චිත්ත වීතිය භවංග සිත් මේ මොනවද මේ කියන්නේ මේ පහයි හටගන්නේ මේ ජවන සිත්. ජවන් සිත් වලින් කර්ම කෙරෙන්නේ. එතකොට ජවන් සිත් පහයි හටගන්නේ. අන්නේ ජවන් සිත් පහට අරමුණු වෙන කුසල වේවා අකුසල වේවා අන්න ඒ ජවන් සිත් වලට අනුකූලව තමයි ඊළඟ ජීවිතේ චුතිසිතෙන් පස්සේ ප්‍රතිසන්දිය එළඹෙන්නේ. ඒ ජවන් සිත් වලට අවසානයේ ඊළඟ ජීවිතයට සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ චුතිසිතට පස්සේ තමයි මේ අර ජවන් සිත් වලින් ඊළඟ ප්‍රතිසන්දිහිත හදන්නේ. එතකොට කවුරු හරි කියනවා නම් චුතිසිතට අනුව ප්‍රතිසන්දිහිත හට ගන්නවා කියලා. ඒ කියන්නේ චුතිසිතට අරමුණු වෙච්ච අරමුණමනේ ඊළඟට ප්‍රතිසන්දියට අරගන්නේ. ඒක වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම කමලාවතී කවදාවත් මාරු වෙන්නේ නැහැ. ඊළඟ ජීවිතෙත් කමලාවතී. ඊළඟ ජීවිතෙත් කමලාවතී. ඊළඟ ජීවිතෙත් කමලාවතී. ඒතකොට ඒක දිගටම කමලාවතීම තමයි.
ආ ඕක මම අර චිත්ත වීති මේ වෙලාවේ ගොඩාක් මේ පැහැදිලි කරන්න උත්සාහවන්ත වෙන්නේ නැහැ. මොකද මේ අතරම අපි තාම මේ සිත්නේ ඒක ටිකක් ගැඹුරුයි ඒකේ න්‍යාය. ඉතින් මේ ගැඹුරු කියන්නේ ඒක අර පිළිවෙලට ගියපුවාම තමයි තේරුම් ගන්න පුළුවන්. මේ දැන් අපිට දැනගන්න මෙතන ඕනේ උනේ අර සිත් පිළිබඳව විතරයි අපිට අවධානයක් යොමු කරගන්න ඕනේ වෙන්නේ. මොකද නැත්තම් අපි පැනලා ගියොත් එහෙම කාණ්ඩයක් ඊට පස්සේ චුට්ටක් මේ කන්ෆියුස් වෙන්න පුළුවන්. තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේවා වැඩි ඔලුවට ගන්න ඕනේ නැහැ. තේරෙන්න ඕනෙත් නැහැ මේවා. තේරුන්නේ නැහැ කියලා කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනෙත් නැහැ. මේ වෙලාවේ අර සරලව මේ සිත්වල නම් ටික විතරයි දැනගන්න ඕනේ. මේ අපේ පඬිතුකමට අර වැඩිපුර තව ටිකක් කියනවා මිසක්. ඒක නිසා මේ එච්චර මේ හිතන්න එපා. මොකද මේවා සුවිසදව වැටෙන්නේ ඒ කාණ්ඩ ඉගෙන ගන්නකොට. මේ අභිධර්මයේ ක්‍රමය තමයි මේ දැන් මේ කරන චිත්ත කාණ්ඩය කරනකොට මේක ටිකක් අමාරුයි වාගේ තේරෙනවා. ඊට පස්සේ චෛසික කාණ්ඩය කරනකොට ඉතින් අපිට ආයේ සිත් සාමාන්‍ය කතා කරන්න වෙනවා. චිත්ත චෛසික ටික කරලා ඉවරලා ඊළඟ කාණ්ඩය කරනකොට ආයෙත් අර සිත්නේ කතා කරන්න වෙන්නේ. එතකොට චිත්ත කාණ්ඩේ ලේසි ඒක අමාරුයි. ඊට චිත්ත චෛසික මේ ඒ ප්‍රකීර්ණ කාණ්ඩ ඒවා ඉවර වෙනකොට ආන්න අපිට ඒක අමාරුයි වගේ තේරෙනවා කරන එක කලින් ඒව ලේසි වගේ තේරෙනවා. ඒ කියන්නේ මේක අර එහෙම තමයි අවබෝධය හැදි ඉස්සරහට යන්නේ. එතකොට ඔයාර අපි ඔක මුලින්ම සඳහන් කරේ දැන් සිත්වල නම් සඳහන් කරනවානේ මොනවද? කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් කියලා. කාමාවචර සිත් කියන්නේ මේ කාමේ අවචරතිති. ඒ කියන්නේ කාම ලෝකේහි බොහෝ කොට පහළ වෙන සිත් හින්දා තමයි කාමාවචර කියන්නේ. දැන් කාම ලෝක කීයද? ඔක්කොම සත්වෝ වාසය කරන තල කීයද? 31යි. 31 තලයක් තියෙනවනේ. ඒ 31 තලයෙන් කාමාවචර ලෝක කීයක් තියෙනවද? 11යි. සතර අපායයි, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝක 6යි. ඔන්න ඔය කියන 11 භූමියේ කාමාවචර 11 භූමියේ බොහෝ කොටම පහළ වෙන සිත්. අනිත් සිතුත් පහළ වෙනවා. ඒවා සුළු වශයෙන් පහළ වෙනවා. හැබැයි බොහෝ කොට පහළ වෙන්නේ මෙන්න මේ කාමාවචර සිත් 54. ඒ හින්දා තමයි මේවට කාමාවචර කියන්නේ. නම දීලා තියෙන්නේ. ඔව්. දැන් අර අපි බොහෝ කොට අසුරු කරන කෙනාට අපි නම් දාන්නේ. ආන්නේ වගේ. එතකොට මේ රූපාවචර භූමිය තුල බොහෝ කොට පහළ වෙන සිත් වලට කියනවා රූපාවචර සිත්. අරූපාවචර ධානය උපදවා ගත්තාම අරූපාවචර භූමිය තුල මේ වාසය කරන කෙනාට බොහෝ කොට උපදින සිත් තමයි අරූපාවචර සිත්. ලෝකෝත්තර සිත් කියන්නේ ලෝකේන උත්තර තීති. ලෝකයෙන් ඈතර කරවන සිත් තමයි ලෝකෝත්තර සිත් කියලා කියන්නේ. ඒ කියන්නේ මාර්ග සිත්, ඵල සිත්. එතකොට දැන් මේ කාමාවචර කුසල් වල මේ මම කියපු සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතයි. උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතයි කියලා කියන්නේ අතිශයින් ප්‍රබලම කුසල් සිත් දෙක. එයා පින් කරනකොට, පින් දහම් කරනකොට එක්කෝ සතුටින් ඉන්නවා. වේදනාව එච්චර ප්‍රකට නෑ මේක. වැදගත් වෙන්නේ නෑ. මොකද එක්කෝ සතුටින් ඉන්නවා වෙන්න පුළුවන්. නැත්තම් උපේක්ෂාවෙන් ඉන්නවා වෙන්න පුළුවන්. එක්කෝ සතුටින් ඉන්නවා නැත්නම් උපේක්ෂාවෙන් ඉන්නවා. වැදගත්ම කාරණේ තමයි ඥාන සංප්‍රයුක්ත බව. ඒක කලින් වීඩියෝ එකේ බලන්න ඥාන සංප්‍රයුක්ත භාවයේ පිළිබඳව අපි මේ විශේෂ පැහැදිලි කිරීමක් කරා. ඒක හදා ගන්න ඕනේ අපි. දැන් මේ ධර්ම න්‍යායන් අපි හරියට දැනගන්නකොට, පිනක් කරනකොට හුද්දට ඥානය ફોકસ කරගන්න අපිට මේ වැඩ කරන්න ඕනේ. නැත්නම් අපි කරන පින දුර්වල වෙන්න පුළුවන්. ඥාන සංප්‍රයුක්ත බව අපි
මේ ඉතින් ධර්ම අධ්‍යයනය තුලින් ඊට පස්සේ තමන්ගේ ධර්ම ඥානෙ දියුණු කර ගැනීමෙන් ඊට පස්සේ බණ භාවනා කිරීම තුලින් භාවනාව තුලින් මේ ධර්ම ක්‍රියාකාරීත්වය තුලින් ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්. ඒ හින්දා එතකොට ඥාන සංප්‍රයුක්ත බව. ඊළඟට අසංකාරික බව කියන්නේ අර මෙහෙවීමක් නැතුව මේ සිද්ධ කරන ඒවා. යා හොඳට පිංකම් කරලා හොඳට හුරුව තියනවා. ආය කවුරුත් ඇන කියන්න ඕනේ නැහැ. කම්මැලි නැහැ. හොඳට මේ පිංකම් සංවිධානය කරලා කරනවා. දැන් එකම පිංකම කරන්න පුළුවන් ක්‍රම තියෙනවනේ. දැන් සමහර කෙනෙක් දානයක් කියනවා. සමහර කෙනෙක් කෝටි ගාණක් වියදම් කරලා දානයක් දෙනවා. හැබැයි යාගේ අදහස තියෙන්නේ අනිත් අය අභිභවා දාණය දීම. නම් ඒක එතකොට එයාගේ අර කෙලෙස් සහිත බව නිසා එයාට ඒ කුසලයේ අඩු වෙන්න පුළුවන්. හැබැයි අතිශය දුප්පත්. ඒ කියන්නේ බොහෝම අමාරුවෙන් ජීවත් වෙන කෙනෙක්. හැබැයි මේ පංසුකූලික භික්ෂුන් වහන්සේ නමක් දැකලා තමන් ඇඳගෙන ඉන්න වස්ත්‍රය හොදලා සිවුරක් හදාගන්න බොහෝම ගෞරවයෙන් ඒ අත්හැරීම කරනවා. තමන්ට තියෙන්නේ එච්චරයි. දැන් අර ධනවත් කෙනාට ලක්ෂයක් කෝටියක් අතාරිනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. එයා තමන්ගේ මේ නම්බුනාම් වෙනුවෙන් වෙන්න පුළුවන්, ඡන්ද ටික වෙනුවෙන් වෙන්න පුළුවන් ඒක අතාරින්නේ. හැබැයි අර බොහොම අසරණ කෙනා එයාට තියෙන්නේ එච්චරයි. එයාට තියෙන්නේ එච්චරයි. ඒක නැති වුණොත් එයා හරි අසරණ වෙනවා. හැබැයි තුනුරුවන් කරේ ශ්‍රද්ධාවෙන් පැහැදීමෙන් ඒකත් එයා අතහරිනවා. අතහැරලා ඒ ධර්ම ප්‍රීතියෙන් එයා ජීවත් වෙනවා. මේ එතකොට එයාගේ කුසලය අරයාගේ කුසලයට වැඩිය මහත්ඵල මහානිසංස වෙනවා. එහෙනම් අපි යොදන චිත්ත ප්‍රයෝගය අනුව තමයි පින මහත්ඵල මහානිසංස වෙන්නේ. ඉතින් දැන් පන්සලට ගිහින් දානේ කාරන් ගිහිල්ලා දීලා කවුරුත් නැහැ බුද්ධ පූජාවවත් යන්න. ඉතින් ගෙදර බැන එනවා අර දානෙක ගිහින් තියලා බැන එනවා මේ කවුරුවත් නැහැ බුද්ධ පූජාවවත් තියන්න කියලා. එතකොට ආන්නේ එතකොට මේ පූජා කරපු දානේ මේ කියන්නේ පින බාල වෙනවා. හැබැයි ඉතින් කවුරු නැතත් එයා තනියම හරි මහා සංඝරත්නය උදෙසා අද මට දාන වාරේ ඇවිල්ලා තියෙනවා. එයා ගිහිල්ලා ඒ දානේ තැන්පත් කරලා බොහෝම හොඳට සකස් කරලා බුද්ධ පූජාව හදලා බුද්ධ පූජාව කවුරු නැතත් එයා පූජා කරලා බුදුරජාණන් වහන්සේට අනිත් කොටස මහා සංඝරත්නය වෙනුවෙන් වේවා කියලා තියලා බොහෝම සදහැසිතින් සතුටින් එනත දෙන්නෙක් කරන එකම කුසලය දෙන්නට පින රැස් වෙන්නේ වෙනස්ව. ඉතින් ඒ වගේ එතකොට අපිට පින කරනකොට එළඹුණා නම් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතක් හරි උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත හරි එතකොට ඒකෙන් ලැබෙන විපාකය ඒක මරණාසන්න මොහොතේ මතක් වුණා නම් තමන් කරපු ඒ කුසලයේ මම එදා දානේ දීලා හාමුදුරුවෝ හිටියේ නෑ. නමුත් මම බොහෝම ශ්‍රද්ධාවෙන් බුද්ධ පූජාව තියලා මම්ම තියලා සියතින් සකස් කරලා දානේ ටික තැම්පත් කරලා මං මේ ආවා කියන අර ඒක තිබුණොත් ඒක එළඹුණොත් එතකොට මොකද වෙන්නේ? අන්‍යා ඒ ඥාන සංප්‍රයුක්ත සිතින් ඒ කර පින මෙනෙහි වෙනකොට එයාට ඊළඟ උප්පත්තිය කොහොමද සකස් වෙන්නේ? අනිවාර්යයෙන්ම ඥාන සංප්‍රයුක්ත සිත් හතරෙන් එකක් එයාට ලැබෙන්නේ. ඥාන සංප්‍රයුක්ත සිත් හතරෙන් එකක්. ඥාන සංප්‍රයුක්ත සිත් කීයක් තියෙනවද එයාට ඇතුලේ? සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත, උපේක්ෂා සහගත ඥාන සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිත, උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත, උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිත. ඔන්න ඔය ඥාන සංප්‍රයුක්ත සිත් හතරෙන් එකක් ප්‍රතිසන්දියේදී ලැබෙන්නේ. එයාට කියනවා ත්‍රි හේතුක පටිසන්ධිකයා කියලා. ඒක බොහෝම කලාතුරකින් ලැබෙන ප්‍රතිසන්දියක්. හැමෝටම ත්‍රි හේතුක පටිසන්ධිකයෝ වෙන්න බෑ. ත්‍රි හේතුක පටිසන්ධිකයෝ වෙන්නේ බොහොම කලාතුරකින්. Taman ත්‍රි හේතුකද දි හේතුකද කියලා Tamanටම තේරුම් ගන්න පුළුවන්. මේ ගැඹුරු ධර්ම න්‍යායන් Tamanට තේරෙනවා නම් වැටහෙනවා නම් පොතපත කියවනකොට දැන් මේ සිත පිළිබඳව ඊට පස්සේ ඒ ධර්ම න්‍යායන් පිළිබඳව ඊට පස්සේ මේ ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය පටිච්චසමුප්පාද ආදී ભેදයන් පිළිබඳව කියවනකොට මේ අභිධර්ම න්‍යායන් Tamanට මනාකොට වැටහෙනවා නම් ආන්න Tamanට නිර්ණයකට එන්න පුළුවන් මම ත්‍රි හේතුක පටිසන්ධිකයෙක් කියලා. හැබැයි ඉතින් Tamanට ඒක තේරෙනවා නම් දැන් කෙනෙක් භාවනා කරනකොට
යටත් පිරිසෙන් Tamanට සිත එකඟ වෙලා ආලෝක මාත්‍රයක් හරි උපදිනවා නම් එයා ත්‍රි හේතුක පටිසන්ධිකේ. එහෙම ත්‍රි හේතුක පටිසන්ධික උපතක් ලැබෙන්නේ අතිශය කලාතුරකින්. මොකද ද්වි හේතුක උප්පත්තිකයි ත්‍රි හේතුක උප්පත්තිකයි අතර වෙනසක් අපිට හොයාගන්න බෑ. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේට ආසයන්සේ ඥාණයෙන් දකින්නකොට වැටහෙනවා මිසක් අපිට සාමාන්‍ය වශයෙන් තේරුම් ගන්න පුළුවන් මේ ක්‍රමවේදය තමයි මේ අපිට මේ ධර්ම අධ්‍යයනයේදී දැනෙන ආකාරය අනුව අපිට යම් මේ අදහසක් ගන්න පුළුවන්. එතකොට යම් කිසි කෙනෙක් දැන් ඕකට කියනවා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් සිත් දෙක කියලා. අපි මේ අර ලියන්න එකක් තියනවද? තියෙනවනේ මම ඒ සිත් ටික පොඩ්ඩක් ලියලා පැහැදිලි කරන්නම්. එතකොට තේරෙනවා. සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත. ඊට සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික ඊළඟ සිත. ඊළඟට සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත. සෝමනස්සාගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත. ඔකනේ සෝමනස්සාගත සිත්. ඊට පස්සේ උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත. උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිත. හත්වෙනි එක උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත. මෙන්න මේක තමයි ඒ සිත් 8. එතකොට මේකේ මෙන්න මේකට කියනවා ලියනවා පේන්නේ නැති වෙයි. ඒකයි ඊට පස්සේ උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත මේකට කියනවා මේක දිනනවා. මෙන්න මේ සිද්දකට කියනවා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සිද්ද කියලා. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සිද්දක ඔය සිද්දක. අපි පින් කරනකොට ඔය සිද්දකෙන් අපිට පින් කරගන්න පුළුවන් නම් අතිශය වටිනවා. අපි පින් කරනකොට අනිවාර්යෙන් මේ ධර්ම න්‍යාය දන්න කෙනා උත්සාහ කරන්න ඕනේ තමන්ගේ පින ත්‍රි හේතුක උත්කෘෂ්ඨ ආකාරයෙන්ම කරගන්න. ආවට ගියාට කරගන්නේ නැතුව. අතිශය වටිනවා එතකොට. මෙන්න මේ දෙකට කියනවා ත්‍රි හේතුක ඕමක කියලා. ඕමක සිද්දක. ඊට පස්සේ මෙන්න මේ සිද්දකට කියනවා
ද්වි හේතුක උත්කෘෂ්ඨ කියලා. ඊට පස්සේ එන්න මේ සිද්දයකට කියනවා ද්වි හේතුක ඕමක සිද්දෙක් කියලා. තේරුණාද ඔක? බලන්න ඔක පොඩ්ඩක් තේරුම් ගන්නකො. ඔක තේරුම් ගත්තාම උපදින ආකාරය පිළිබඳව අපිට වැටහීමක් තියෙනවා. මේකේ කියන්නේ මේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතටයි උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතටයි කියනවා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සිද්දක කියලා. මොකද්ද ත්‍රි හේතුක කියන්නේ? ඒකත් මම කිව්වා එදා. කලින් වීඩියෝ කිව්වා. ත්‍රි හේතුක කියන්නේ ලෝකේ හේතු තියෙන්නේ 6යි. හේතු 6යි තියෙන්නේ. ලෝභ, ද්වේෂ, මෝහ. අලෝභ, අද්වේෂ, අමෝහ. අලෝභ, අද්වේෂ, අමෝහ කුසල සිත්වල දෙන්නේ නැහැ. ඒව ඇවිල්ලා අකුසල සිත්වල දෙන්නේ. කුසල් සිත්වල දෙන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ. මම එහෙමනේ කිව්ව ඉස්සලා නේද? ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන්නේ අකුසල්. ඒවා අකුසල් සිත්වල දෙන්නේ. එතකොට කුසල් සිත්වල දෙන්නේ මේ අලෝභ, අද්වේෂ, අමෝහ. ඔන්න හේතු. ඔය හේතු තුනම එක හිතක යෙදෙනවා නම් කියනවා ඒ හිතට ත්‍රි හේතුක සිත් කියලා කියනවා. ඔය හේතු තුනම එක හිතක යෙදෙනවා නම් ත්‍රි හේතුක සිත් කියලා කියනවා. දැන් අනිවාර්යයෙන්ම කුසල් සිත් 8ේම කිසිම ගැටලුවක් නැහැ. අලෝභයයි අද්වේෂයයි යෙදෙනවා. ඔය සිත් 8ේම අලෝභයයි අද්වේෂයයි යෙදෙනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි අමෝහය හෙවත් ඥානය යෙදෙන්නේ සිත් 4ක විතරයි. මොනවද? සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතයි, සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිතයි. උපේක්ෂා සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතයි, උපේක්ෂා සාගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිතයි. ඥාන සංප්‍රයුක්ත සිත් 4යි තියෙන්නේ ඔය සිත් 8ේම. ඒ ඥාන සංප්‍රයුක්ත සිත් 8 4 විතරයි ප්‍රඥාවේ දෙන්නේ. අලෝභ ආදේශ කොහොමද දෙනවා? එතකොට මේ හේතු තුනම එකතරන සමෝදානය වෙනවනේ. ආන් ඒවට කියනවා මොනවද? ත්‍රි හේතුක සිත් කියලා. එතකොට ඔය සිත් යෙදිලා නම් පින කරන්නේ එයාගේ පින මහත්ඵලයි ත්‍රි හේතුක කුසලයක්. ත්‍රි හේතුක පිනක්. ඒකෙනුත් තියෙනවා සිත් දෙකක් උත්කෘෂ්ටයි. අසංකාරික සිත් දෙක උත්කෘෂ්ටයි. සෝමනස්සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතයි, උපේක්ෂා සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතයි කියන මෙන්න මේ සිත් දෙක එතකොට සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතයි, උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතයි කියලා කියන්නේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සිත් දෙක. ඔන්න මතක තියාගන්න. දැන් ඔය සිත් 8 න්‍යාය හරියට තේරුම් ගන්න කෙනෙකුට පුළුවන් නම් ඒකේනා කරන හැම පිනක්ම මෙනෙහි කරගන්නවා මම මෙන්න මේ සිතින් මේ පින කරන්න ඕනේ. එයාට හොඳට යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම්, වැටහීම තියෙනවා නම්, නුවණේ දෙනවා නම් එයා උපරිම උත්සාහ ගන්නවා උපරිමේ ඥාන සංප්‍රයුක්ත සිත් අන්න යෙදෙන හැටියට පින කරන්න. හේතු තුනම යෙදෙන හින්දා.
දැන් අපි හිතමු මෙන්න මේ විදිහට. ඔව්. මේ අපි හිතමු දැන් අපේ විදුහල්පතිතුමා දැන් ආවේ මලියදේව විද්‍යාලේ විදුහල්පතිතුමා දානමය පින්කමක් කරනවා. හැබැයි මේක දැන් මේ රජයෙන් පාසල් වලට වෙසක් පොයේ නිමිති කරගෙන අනිවාර්යෙන් මේ වගේ පින්කමක් කරන්න කියලා තියෙනවා දැනුවත් කරලා. නමුත් එතුමා දන්නවා දානය කියන එකේ වටිනාකම. ඒක රාජ්‍ය චක්‍රලේඛයේ තිබුණත් තියෙන නිසා කරනවා නෙමෙයි. හැබැයි ඒක එතුමා ඊටාම උත්කෘෂ්ටව සංවිධානය කරලා හොඳට නුවණ පාවිච්චි කරලා මනාකොට සංවිධානය කරලා කර්මඵලය අදහගෙන උත්කෘෂ්ටවම කරනවා ඒක. ආන්න එතකොට මේ දාන පින්කම කරන කුසලයේ කරන්ට අලෝභය අද්වේෂය දෙක මුල් වුණා. ඒ විතරක් නෙමෙයි ප්‍රඥාව ඉහෙලින්ම යෙදුණා. ඒ ප්‍රඥාව යෙදෙන හැටි දැනගන්න ඕන නම් කුසල්සිතේ කලින් වීඩියෝ එක බලන්න. ඒකේ උදාහරණයකින් මනාව පැහැදිලි කරා මේ උපාසකම්මලා තුන්දෙනෙකුගේ යෙදෙන ආකාරය අනුව. ඒක හොඳට බලන්න ඒක. එතකොට අන්නේ ප්‍රඥාව යෙදලා උත්කෘෂ්ටව කරුවා නම් ඒක උත්කෘෂ්ට පිනක්. හැබැයි එයාට දැන් මේක රාජ්‍ය චක්‍රලේඛයේ එවලා තියෙනවා. ඒ නිසා මේ අර ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න විතරයි කරන්නේ. මේකට අර ලොකු එහෙම වටිනාකමක් දෙන්න එච්චර මේ පෙළඹෙන්නේ නැහැ. ඉතින් මේක සාමාන්‍යයෙන් ඒක මේක අපිට කාල කලමනාකරණය කරගන්නත් ඕන. අර ඒක පසුබැසමින් තමයි කරන්නේ. නොකරත් බැරිකමට. එතකොට ඒකට කියනවා සසංකාරිකව. ඒ පින කරන්නේ කියන්නේ යමෙක් පසුබැසමින් හරි නැත්නම් තමන්ගේ සිතෙන් උත්සාහවන්ත කරගෙන තව කෙනෙක් උත්සාහවන්ත කිරීම නිසා නම් මේ පින කරන්නේ. ඒකට කියන සසංකාරික පින. හැබැයි හොඳ සිංහල බෞද්ධ පදනමක් තියෙනවා ධර්මයේ හොඳට දන්නවා. නමුත් අර මේ කර්මඵල විශ්වාස කරනවා. හැබැයි උනාට අර ලොකු මේකට මේ බලයක් දෙන්නේ නැහැ පින කරන්න. එතකොට ඒක සසංකාරික පිනක් වෙනවා. ඒකට කියනවා ත්‍රි හේතුක ඕමක පින කියලා කියනවා. ත්‍රි හේතුක ඕමක පින කියලා කියනවා. එතකොට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් නම් අපි කුසල් සිතින් නම් පින කරන්නේ අපිට ප්‍රතිසන්දිය ලැබෙනකොට අර ත්‍රි හේතුක සිත් හතරෙන් එකක් යෙදෙනවා. දෙන්නත් මං කියපේ. අපි පින කරනකොට අපිට යෙදෙන්නේ මෙන්න මේ සිතයි නම් ප්‍රතිසන්දිය ලැබෙනකොට මෙන්න මේ සිත් හතරෙන් එකක් තමයි අපිට ලැබෙන්නේ. ඥාන සංප්‍රයුක්ත සිත් හතරෙන් එකක් තමයි අපට ලැබෙන්නේ. තේරුණාද? මෙන්න මේකෙන් නම් අපි පින කරන්නේ අපිට ලැබෙන්නේ ඥාන සංප්‍රයුක්ත උපේක්ෂා සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත හරි උපේක්ෂා සාගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිත හරි සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත හරි සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිත හරි කියන සිත් හතරෙන් එකක් තමයි උපදිනකොට හම්බ වෙන්නේ. අන්න එයාටම තමයි ඉපදිච්ච ජීවිතේ ධාන මාර්ගඵල සමාධි අභිඥා උපදවා ගන්න සංසාරේ නිදහස් වෙන නිවන් දකින්න පුළුවන් වෙන්නේ. අපි පින කරන්නේ මෙන්න මේ ත්‍රි හේතුක ඕමක සිද්දකෙන් නම්. ඒක දිට ඇඟමැලි කඩ නැත්තම් බෑගිය කිය පසුබැස නම් මේ පින කරන්නේ. උපදිනකොට අපට යෙදෙන්නේ එක්කෝ සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත හරි නැත්තම් උපේක්ෂා සාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත කියන මෙන්න මේ සිද්දකෙන් එකක් තමයි අපිට ප්‍රතිසන්දිය ලැබෙන්නේ. ත්‍රි හේතුක ඕමක කුසල් සිතින් නම් පින කරන්නේ. දැන් ඔන්න ත්‍රි හේතුක සිත්වල කතාව ඉවරයි. ඊළඟට එන්නේ ද්වි හේතුක උත්කෘෂ්ඨ අසංකාරිකයි. ඒ පින කරනකොට අසංකාරිකයි. ඊට පස්සේ මේ හැබැයි ඥාන විප්‍රයුක්තයි. එක්කෝ සතුටු සිතින් එහෙම නැත්නම්
මේ උපේක්ෂා සිතින් ඥාන විප්‍රයුක්තයි අසංකාරිකයි. එතකොට ඒ පින කරන්නේ ද්වි හේතුක උත්කෘෂ්ඨ සිතින් නම් අපිට මේ විපාක ලැබෙනකොට විපාක ලැබෙන්නේ එක්කෝ සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිතාරි උපේක්ෂා සාගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිතාරි. ඔන්න ඔය සිත්තුත්. හැබැයි අපි පින කරනකොට පින කරන්නේ අතිශය දුර්වලම හිත් දෙකෙන්. මොකද්ද? ද්වි හේතුක ඕමක සිතෙන්. සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත උපේක්ෂා සාගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත කියලා කියන ද්වි හේතුක ඕමක කුසල් සිත් දෙකෙන් නම් පින කරන්නේ. උපදිනකොට පිනක් කරපු නිසා මනුස්ස ලෝකයේ සුගතියක උපදිනවා. හැබැයි උපදිනකොටම අන්ධෙයි. උපදිනකොටම බිහිරේ. ගොළුවේ, උම්මත්තකේ, පිස්සේ, ඊට පස්සේ පණ්ඩකේ. දැන් ඔය සම්මත කරන්න හදන්නේ මොනවද? LGBTQද මොනවද? උපදිනකොටම නපුංසකේ. ඒගොල්ලෝ ගෞරව කරනවා නෙමෙයි. ඒක තමයි කර්මී හැටි. අබහුවයයි. ඒගොල්ලොන්ට කියන්නේ මේ පද පරම. ඒ කියන්නේ මේ ජීවිතය යාලට නිවන් දකින්න බෑ, ධාන මාර්ගවල මුකුත් හම්බ වෙන්නේ නැහැ. කරන පින උපනිශ්‍රේ වෙනවා. සමහර විට සත්කමක් කරලා ඇස් පේන්නේ නැති කෙනාට ඇස් දෙන්න පුළුවන් වෙයි. කතා කරන්නේ නැති කෙනාට කතා කරන්න මොකක් හරි ක්‍රමයක් හම්බ වෙයි. ඊට පස්සේ සමහර විට නපුංසක කෙනෙකුට සත්කමක් කළා මොකක් හරි ක්‍රමයකට යාගේ මේ යවයව වෙනස් කරන්න පුළුවන් වෙයි. හැබැයි ඒ වුණාට ප්‍රතිසන්දි සිත වෙනස් කරන්න බෑ. එයා අභව්‍ය උප්පත්තියක අපි අහේතුක සිත් කතා කරනකොට මේ අපි කතා කරන්නේ උපේක්ෂා සහගත සම්පීර්ණ සිත කියලා. උපේක්ෂා සහගත සම්පීර්ණ සිත කියලා අහේතුක සිතක් කියනවා. එහා අහේතුක පටිසන්ධිකේ. පිනක් කරන හින්දා සුගතියේ උපදින. අහේතුක පටිසන්ධිකේ. මොකද දැන් පිනක් නේක. හැබැයි පිනක් වුණාට මේ අහේතුක ඕමක මේ දෙහේතුක ඕමක කුසලයකින් පින කරලා තියෙන්නේ අහේතුක පටිසන්ධිකේ. අකුසල් කරපු අය උපදින්නේ එයත් ඒගොල්ලොත් අහේතුක උපදින්නේ ඒගොල්ලෝ අකුසල විපාක සිතක් තියෙනවා අහේතුක සම්තිර්ණ සිත. උපේක්ෂා සාගත සම්තිර්ණ සිත කියලා අහේතුක සිතක් තියෙනවා. ඒකෙන් උපදින්නේ. එතකොට මේ දෙගොල්ලම අහේතුක උප්පත්තියෝ. අහේතුක උප්පත්තියෝ. ඉතින් ඒක නිසා මේ ධර්මයේ ක්‍රමවේදය සහ ධර්මයේ ස්වභාවය අඳුරගත්තාම අපි ඒගොල්ලොන්ට අනුකම්පා කරන්න ඕනේ. සහ ඒගොල්ලොන්ගේ ප්‍රතිසන්දියට අනුකම්පා කරන්න ඕනේ. ඒවා උසුළු විසුළුවට අරගන්නවා. ඒවා නෙමෙයි. කර්මයේ දායාදීක. කර්මයේ දායාදී. ඉතින් ඒ නිසා මේ ත්‍රි හේතුකව ඉපදිච්ච ජීවිතය අපි වටහා ගන්න ඕනේ. ත්‍රි හේතුකව ඉපදිච්ච ජීවිතය අපි වටහාගෙන මොකද නැත්නම් ත්‍රි හේතුකය අහේතුක කරන්නේ ඒ උත්සාහය ගන්නේ. ප්‍රතිපත්ති මගින් ඔය එක LGBTQ අනම්මනම් ඒ වගේ අරගෙන ඉන්නේ. ඒ කියන්නේ මේ වටිනා ජීවිතයක් දැන් උප්පත්තියෙන්ම ලැබිච්ච එක අභෞවිය ජීවිතයක් බවට තමන් හිතා ගන්නවා. ඒ වගේ වැඩක් තමයි ඒ කරගන්නේ. ඒක එතකොට තමන්ගේ සංසාර මේ විමුක්තිය සමහරට විනාශ වෙලා යන්න පුළුවන්. මොකද අජාසත්ත රජතුමාට සෝවාන් වෙන්න පින තිබ්බනේ. හැබැයි අසත්පුරුෂ සේවනයේ හින්දා අන්තිමට නතර වුණේ කොහෙන්ද? නිරේන් නතර වුණා. ඉතින් අර තාත්තා මරලා අවීචි මහා නරකයට යන්න හිටපු කෙනා නමුත් ඉතින් මේ විනිපාතන කියන්නේ ඔසුපත් නරකයකින් නතර වුණා ශාසනයට කරපු අනුග්‍රහය නිසා. අනාගතේ පසේ බුද්ධත්වයට ලැබෙනවා කියලා මේ බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් දේශනා කළා. ඉතින් ඒ නිසා එතකොට දැන් ඒ විපාකසිත අටේ දෙන ක්‍රමවේදයේ තේරුණානේ. මොනවා හරි එකේ ගැටලුවක් තියනවද? මේක ඉතින් මේ ප්‍රශස්ත ආචාර්ය මතය.
ඒකේ සමහර තව මේ මත තියෙන්න පුළුවන්. මොකද දැන් මේ ධර්ම සම්ප්‍රදායනුත් තියෙනවනේ নানা ආකාරයෙන්. ඒක නිසා নানা සම්ප්‍රදායන් තියෙන්න පුළුවන්. මහායාන අයගේ මේ චිත්තචෛසික විග්‍රහ කරන හැටි විඥානයේ විග්‍රහ කරන හැටි වෙනස්නේ. එයාලගේ ආලේ විඥානයේ, මනන විඥානයේ, ප්‍රවෘත්ති විඥානයේ ඒවත් අපි සාකච්ඡා කරන්න ඕනේ නැහැ. ඒකට පැටලෙන එකයි වෙන්නේ. ඒක සම්ප්‍රයානේ ඒ වගේ ඒගොල්ලෝගේ ඒකේ ක්‍රම තියෙනවා. මේක තේරවාදයේ ප්‍රශස්ත ආචාර්ය මතයක්. මෙහෙමයි දැන් නිවන් දකින්න පුළුවන් වෙන්නේ ලැබපු ජීවිතේ ත්‍රි හේතුක උප්පත්තිකයට පමණයි. ආයේකේ වාදයක් නැහැ. හැබැයි ඉතින් කෙනෙක් දි හේතුකේ අ හේතුකේක සුගතිය උපදින්න පුළුවන්. එයාට කල්යාණ මිත්‍ර ආශ්‍රය මේ මුල් කරගෙන බොහෝ කුසල් දහම් රැස් කරගෙන ඊළඟ ජීවිතේ ත්‍රි හේතුක භාවයට පත් කරගන්න පුළුවන්. මම දැකලා තියෙනවා මේ අර මේ ඔය අර සාමාන්‍ය දරුවන්ට ඇදෙන ලෙඩක් තියෙන අර මේ ඒකට තියෙන නමකුත් තියෙනවා මම දන්නේ නැහැ හරියට. ඒ කියන්නේ අර පොඩ්ඩක් අර මානසික ආබාධයක් තියෙන්නේ අර මේ ඔන්න ඔය වගේ ඔන්න ඔය වගේ මොකක් හරි නමක් තියෙන්නේ. මානසික ඒ කියන්නේ ඒගොල්ලන්ට අර මන්ද බුද්ධික ස්වභාවය. මම දැකලා තියෙන අසුරු කරලා තියෙනවා. යාට අර හරියට කතා කරන්න බෑ වුණාට යම් මට්ටමකට දැනීම තියෙනවා පරිසරයේ. හොඳට මේ අපි අඳුරනවා, කතා බහ කරනවා. අර හරියට වචන උච්චාරණය කරගන්න බැරි වුණාට හැමදාම ඒ කාරණ්‍ය සේනාසනෙක ඉන්නකොට හැමදාම උදේට මල් කඩාගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාට දෙනවා. හැම උදේම වරද්දන්න. එයා මේ නිරෝගීව ඉන්නවනම් මල් කඩාගෙන ඇවිල්ලා දෙනවා. මොනවා හරි මේ ගෙදර එයාට මේ කෑමක් හම්බ වුණොත් එහෙම ඒකේ පළවෙනි කොටස ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාට මේ දෙනවා. බාන්න දැන් එතකොට අර එයා හොඳට සංසාරේ පින් කරපු කෙනෙක්. ඇත්ත කතාව. හැබැයි එයා පින කරාට අන්න අර මේ ඒ පිනට සම්බන්ධ වුණාට එයාට ඒ උපදින්න ප්‍රතිසන්දිය අරගෙන ඇවිල්ලා දෙන්න එයා ඒ කරපු පින සමහරට ත්‍රි හේතුක මේ ද්වි හේතුක ඕමක කුසලයකින් කෙරුවා වෙන්න පුළුවන්. ඒ නිසා තමයි යාට මේ වගේ අබහුවි ජීවිතයක් ලැබුණේ. නමුත් අර පුණ්‍යකාමී ජීවිතයක් ගත කරපු නිසා යාට ඒ හුරුවට එයා මේ ජීවිතේත් හොඳට පින්දහම් කරන. ඒතර මේ පින යාට උපනිශ්‍රය වෙනවා ඊළඟ ජීවිතේ ත්‍රි හේතුක උපතක් පිණිස. ඊළඟ ජීවිතේ යාට ඒක ප්‍රත්‍ය වෙනවා ත්‍රි හේතුක උපතක් පිණිස. ඔව්. දැන් A level දක්වා මගින් අන්ධ වෙනවා කියන අය ඒගොල්ලෝ මේ අභව්‍යයි කියන්න බෑ. මොකද අර උපතින්ම අභව්‍යයි තමයි අභව්‍යයි කියලා කියන්නේ. ඔව්. ධර්මයට. කොහොමත් ඉතින් අපිට ඇත්තටම අපේ අංගපසංග හොඳට තියෙනවා නම් ධන සම්පත් තියෙනවා නම් ධර්මයේ මතක් වෙනවා බොහෝ කෙනෙකුට අඩුයිනේ.
අපිට වැරදුනාට පස්සේ අන්තිමට ජීවිතේ අනාථ වුණාට පස්සේනේ බණ මතක් වෙන්නේ, පන්සල මතක් වෙන්නේ. ඒකයි ඉතින් එහෙම තමයි ඉතින්. අසරණ වුණාට පස්සේ මොකොත් කර කියා ගන්න බැරි වුණාට පස්සේ සමහර අයට පන්සල මතක් වෙන්නේ. දැන් ඉන්නකම් මම ඒ අරගොල්ලොන්ට කියනවා නෙමෙයි. මේ ඒ වගේ දැන් අර ඒගොල්ලොන් දැන් අත්‍තරම දැන් പ്രേතවත් උපකරණේ කියවනකොට ඒකේ දැන් මුගලන් මහරහතන් වහන්සේට ලක්කන ස්වාමීන් වහන්සේට මේ අර ප්‍රේතයෝ කියන කතා අනේ ස්වාමීනි අපිට තේරුන්නේ නැහැ මේවා කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. අපි මේ වගේ අකුසල් කරගත්තා. මනුස්ස ලෝකේ අයට කියන්න මේවා නම් කරගන්න එපා කියලා පණිවිඩය දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක විදවන හින්දා ඒගොල්ලෝ අනුකම්පා කරනවා අනේ මේ මිනිස්සුත් මේවා කරගත්තොත් අපි වගේ මේ තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා මිනිස්සුන්ට කියන්න මේවා කරගන්න එපා කියලා ඒගොල්ලෝ මතක් කරනවා මේ මුගලන් මහරහතන් වහන්සේට. අන්න ඒ වගේ ඉතින් අර අපි දුකටපත් වෙච්චහම මේ අපිට තේරෙනවා අපිට සසර වැරදුනා කියලා. දුකටපත් නොවන තාක් කාලයකට අපට තේරෙන්නේ නැහැ අපිට හරි ගිහින් තියෙනවා කියලා අපි හිතන්නේ. නෑ අපි ඔක්කොටම වැරදිලා තියෙන්නේ. ඔව් සසර එක ක්ෂණයක් ඇති අපිට වරදින්න. අන්න ඒක තමයි දැන් මේ ධර්ම න්‍යායන් අපි හොඳට මේ ඉගෙන ගන්නකොට මේවා දරා ගන්නකොට හොඳ මේ යෝනිසෝ මනසිකාරයකින් අපි කරන ක්‍රියාව පිරිසිදු කරගන්න අපිට මේ බොහොම වටිනවා. ඒකයි මේ අභිධර්මයේ තියෙන වැදගත්කම. මේකෙදී අපිට මානුෂීය ධර්ම පැත්තනේ විවරණය කරන්නේ. අපේ මනස තමයි විවරණය කරන්නේ. එතකොට මේ මනසේ පහළ වෙන ධර්මතාවයන් මේ කොයි වගේද කොහොමද? දැන් අපිට ඉස්සරහට චෛසික කාණ්ඩයෙන් ඉගෙන ගන්නකොට තේරෙනවා මේ සංසාරේ මෙච්චර කාලයක් අපි මේ ගඳ ගහ මේකේ ඉපදී මැරි ඉන්නේ චෛසික ධර්ම 14ක් හින්දා. ඔය 14 තේරෙන්නේ නැති නිසා තමයි මේ විනාශය අපිට වෙලා තියෙන්නේ. ඔක ඒවා තේරුම් ගන්නකොට ඒ ධර්ම කාරණා මොකද්ද අපි මේ කරන්නේ කියලා තේරෙනවා. එතකොට කොහොමද අපි මේක එහෙමනම් මේ කලමනාකරණය කරගන්න ඕන ජීවිතය අකුසලයට යන්න දෙන්නේ නැතුව කරන දේ කුසල ධර්ම පැත්ත කොහොමද සංවර්ධනය කරගන්නේ කියන එක හොඳට පෙන්වලා දෙනවා ඒ ධර්ම ඔස්සේ. ඒ නිසා අර මේ කවුරු කොහොම මොන තර්කගෙන ආවත් මේ අභිධර්මයේ කියන එක ජීවිතේට පුදුම විදිහට වටින ධර්ම කොටාසයක්. මුළු ජීවිතේම විවරණය කරලා දෙන ධර්ම කොටාසයක්. ඒ හින්දා එතකොට අපි මේ පොතේ තියෙන එක පොඩ්ඩක් කියවලයිමු. ඊට පස්සේ මේ කෙනෙකුට පොත කියව ගන්නකොට ඒකේ තව අමතර කාරණා තිබ්බොත් තේරෙනවනේ. ඔව්. ද්වි හේතුක කියලා කියන්නේ ඒකේ ඥානය දෙන්නේ නැහැ. ඥාන විප්‍රයුක්තයි. දැන් උදාහරණයක් ඇටියට මම ඒදත් කිව්වා. මුස්ලිම් අය ක්‍රිස්තියානිය දානයක් දෙනවා කියන්නකො. දන්සලක් දෙනවා කියන්නකො. දැන් වෙසක් එකට හරි ඒ වගේ. දැන් ඒගොල්ලෝ ඒ දන්සල දෙන්නේ මුස්ලිම් කට්ටිය නිවන් යන්න බලාගෙන කර්මය අපේක්ෂා කරගෙනද? නෑ ඒගොල්ලෝ ඒක දෙන්නේ එක්ක සමාජ මේ සහයෝගීතාවයට දැන් අර මම අර කිව්වේ ගියසරේ මහත ආවේ නෑනේ. මේ ඔය වීඩියෝ එක බලන්න ඒකේ ඕක සම්පූර්ණ හොඳට විස්තර කරා. මේ ඒ කියන්නේ දැන් දවදා වන්දනා වෙලාවේ ගොඩක් පහසුකම් සැලසුවානේ. දැන් ඒගොල්ලෝ එතකොට දැන් මේක මහා පිනක් අපිට මේ දැන් එන බැතිමතුන්ට පිළිසරණක් වෙන එක පහසුකම් සපයන එක කියලා එහෙමද කරේ? නෑ ඒගොල්ලෝ අර ඉතින් සමාජ සත්කාරයක් හැටියට, ජාතික සහයෝගීතාවයක් හැටියට, අන්‍යෝන්‍ය මේ සහයෝගීතාවයක් හැටියට ජාතීන් අතර අන්නේ උපකාරය කළා. එතකොට මේගොල්ලොන්ට එතන මේ නිවන් යන්න අපි මේක කරනවා කියලා නේ. දැන් අපි එහෙමනේ මේ අපි දැන් කෙනෙකුට බත් කටක් දුන්නත්, බල්ලෙකුට බත් කටක් දුන්නත් අපි හිතන්නේ මොකද්ද? සංසාරේ අපිට මේක මේ ಗುಣධර්ම පුරාගෙන නිවන පිණිස මේ හේතු වේවා කියලානේ. ඒක තව දුරටත් ඉතින් නුවණ පාවිච්චි කරන අය විදර්ශනාමය වශයෙන් කල්පනා කරනවා. අන්න ඒක තමයි කලින් වීඩියෝ එක බලපුවාම කාරණා ඒක තේරුම් ගන්න පුළුවන්. එතකොට ද්වි හේතුක කියලා කියන්නේ අර ඒකේ ප්‍රඥාව දෙන්නේ නැහැ. අපි දැන් පුංචි ළමයෙකුට කියනවා පුතේ මල් වට්ටියක් දීලා කියනවා මල් ටික කඩාගෙන ඉන්න කියලා මේ ආච්චිට මල් පූජා කරන්න. දැන් එතකොට මේ ළමයා දැන් මෙයා මේක මල් ටික කඩපුවාම බුදුරජාණන් වහන්සේට පූජා කරලා මහා පිනක් රැස් වෙනවා. මේක අවබෝධයක් නැති වෙන්න පුළුවන් නේ. එයා හැබැයි ගිහින් මල් ටික කඩාගෙන ඇවිල්ලා ආච්චිට දෙනවා.
එතකොට අර ඒකේ යාගේ මේ ඥාන සංප්‍රයුක්ත බව දුර්වලයිනේ. අන්න ඒ වගේ අවස්ථා තමයි ඥාන විප්‍රයුක්ත කියලා කියන්නේ. එතකොට ඒකේ හේතු දෙකයි යෙදෙන්නේ. අලෝභ, ද්වේෂ. අමෝහයවත් ප්‍රඥාව යෙදෙන්නේ ඥාන සංප්‍රයුක්ත සිත්වල විතරයි. ඒ වගේ ගැටලුවක් නැහැ නේද? ඔව්. එතකොට දැන් මේකේ කියනවා සහේතුක කාමාවචර විපාක සිත් 8. වේදනා ඥාන සංස්කාර අනුව කාමාවචර කුසලය සේම සහේතුක කාමාවචර විපාක සිත් ද 8ක් වේ. සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිත. සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත. උපේක්ෂා සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත. උපේක්ෂා සාගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිත. උපේක්ෂා සාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත. උපේක්ෂා සාගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත. යයි සහේතුක කාමාවචර විපාක සිත් 8කි. කාමාවචර කුසලයාගේ විපාක වශයෙන් ඇතිවන සිත් මේ 8 පමණක් නොවේ. ඉහත අහේතුක සිත්වලදී කියවුණු කුසල විපාක සිත් 8ද මේ කාමාවචර කුසලයාගේම විපාකයෝය. කාමාවචර කුසලයාගේ විපාක අහේතුක සහේතුක වශයෙන් දෙවර්ගයකි. මේ සිත් 8 සහේතුක කාමාවචර විපාක සිත්ය. අහේතුක සිත්වල දැක්වුණු කුසල විපාක සිත් 8 අහේතුක කුසල විපාකයෝය. දැන් ඒක තේරෙනවනේ. දැන් අපි දැන් මේ පින් කරපුවාම අපිට ලැබෙන පින සහේතුකවත් ලැබෙනවා අහේතුකවත් ලැබෙනවා. දැන් බලන්න අපි ඥාන සංප්‍රයුක්ත මේ උත්කෘෂ්ඨ කුසලයක් කරනවා. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක්. අපිට යන්න හම්බ වෙනවා ඒ කුසලයේ බලයෙන් දිව්‍ය ලෝකයක. නැත්නම් මනුස්ස ලෝකේ. එතකොට දැන් දිව්‍ය ලෝකයක වගේ ඉපදුනොත් අපිට ඇහැට දකින්න හම්බ වෙන්නේ මොනවද? දිව්‍ය අරමුණු. ඒවා මේ ප්‍රණීත අරමුණු. නන්දන වනය, ඊට පස්සේ මේ දිව්‍ය විමාන, දැන් මනුස්ස ලෝකේ ඉපදෙච්චාම අපිට මේ කියන්නේ කුසල අරමුණු අපිට මුණ ගැහෙනවා. හැබැයි අපි දැන් අකුසලයක් කළා අපිට යන්න හම්බ වුණොත් එහෙම මේ නිරේ මොනවද දිව්‍ය විමාන තියනවද? නැහනේ. ගියපුවාම කෙලින්ම ගහන, මරණ, කපන, කොටන, බනින ඉතින් මේ භයානක අරමුණු තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. එතකොට අකුසල් කරපුවාම අන්න බලන්න ඒ විපාක හම්බ වෙනවනේ. ඒ වගේම තමයි මේ කුසල් කරපුවාම කාමාවචර අපිට මේ සුගති ලෝකවල ගියපුවාම සහේතුක විපාක විතරක් නෙමෙයි අහේතුක විපාකත් හම්බ වෙනවා. මොනවද අහේතුක විපාක කියලා කිව්වේ? අපිට චක්කු විඥානය, උපේක්ෂා සාගත චක්කු විඥානය, උපේක්ෂා සාගත සෝත විඥානය, උපේක්ෂා සාගත ගාන විඥානය, උපේක්ෂා සාගත ජීවහා විඥානය, සුඛ සහගත කාය විඥානය. ඔන්න ඔය කියන මේ සහේතුක විපාක සිත් පහට අමතරව අහේතුක විපාක සිත් පහක් සුගතිය අපිට ලැබෙනවා මේ වගේ විපාකයක් හැටියට, අහේතුක විපාකයක් හැටියට. ඒ වගේම තමයි උපේක්ෂා සාගත සම්පටිච්ඡනය, සෝමනස්ස සාගත සම්තිර්ණය, උපේක්ෂා සාගත සම්තිර්ණය කියන ආන්න ඒ විපාක සිත් 8ක් මේ තුනක් ලැබෙනවා. ඔක්කොම ඒතකොට 5යි 3යි 8යි. අහේතුක විපාක සිත් ටිකක් ලැබෙන්නේ මෙන්න මේ කුසල් දහම් කරපුවාම තමයි. සෝමනස්ස මේ සිතින්, උපේක්ෂා සිතින් අපි මේ කාමාවචර කුසල් සම්පාදනය කරපුවාම තමයි මේ සහේතුක කාමාවචර විපාක සිත් 8ට අමතරව අහේතුක මේ අහේතුක විපාක සිත් 8ත් අපිට උපදින්නේ. ඒකේ මොනවාරි ගැටලුවක් තියනවද? දැන් අපිට මේවා ඒ කියන්නේ දැන් කුසල් කරලා සුගතිය ඉපදිච්චාම ඇහැට ප්‍රියමනාප ඉෂ්ඨකාන්ත රූප දකින්න පුළුවන්. ඊට පස්සේ කනට ප්‍රියමනාප ඉෂ්ඨකාන්ත ශබ්ද අහන්න පුළුවන්. නාසයට ප්‍රියමනාප ඉෂ්ඨකාන්ත වූ ගඳ සුවඳ
ආග්‍රහණය කරන්න පුළුවන්. දිවට රසය දැනගන්න පුළුවන්. ශරීරයට සැපසහගත ස්පර්ශ ලබන්න පුළුවන්. ඊට පස්සේ චිත්ත වීතිවලදී අපිට කුසල අරමුණකදී මේ අහේතුක ඒක චිත්ත වීතිවලදී තේරෙන්නේ මේ උපේක්ෂා සාගත සම්පටිච්ඡනය, සෝමනස්ස සාගත සම්පටිච්ඡනය, ඊට පස්සේ උපේක්ෂා සාගත සම්තීර්ණය, සෝමනස්ස සාගත සම්තීර්ණය කියන ආන්නේ සිත් ටිකත් අපිට ලැබෙන්නේ අහේතුක විපාක සිත් ටික මේ කුසල දහම් වැඩිවීමේම විපාකයක් හැටියට. ඒකයි ඒ කිව්වේ. එතකොට කාමාවචර කුසලය කරපු තැනැත්තා, කාමාවචර කුසල් කරපු තැනැත්තා මරුණට පස්සේ ජීවත්ව වුන් කාලයේදී පැවති ඔහුගේ සිත් පරම්පරාවටම අයත්ව යම්කිසි භවයක සහේතුක කාමාවචර විපාක සිත්, කාමාවචර කුසලයාගේ විපාක සිත් වශයෙන් උපදී. අපි දැන් මෙච්චරලා විස්තර කරේ අන්න ඒ කාරණේ. කුසලය ඊටාම දුබල එකක් නම් එම කුසලයේ විපාකයේ උපේක්ෂා සාගත සම්තීර්ණ සිත දුබල කුසලයාගේ විපාක වශයෙන් අලුත් භවයේ පළමුවෙන්ම පහළ වේ. ඒක තේරුණාද? දැන් මෙතන කියන කුසලය කරන එක අතිශයින් දුර්වලයි නම්. ඒ කියන්නේ මොන සිද්ද? හේතුක ඕමක සිද්දක නම් එයාට විපාක වශයෙන් අලුතෙන්ම භවය හම්බ වෙන්නේ උපේක්ෂා සාගත සම්තීර්ණය කියන අහේතුක සිත. අර කිව්වේ අන්දේ ගොළුවේ බිහිරෙක් වෙනකොට ලැබෙන මේ ප්‍රතිසන්දි සිත අහේතුක. ආන්න ඒක. ඒක තේරුණා නේද? තේරුම් නැත්තම් නෑ කියන්නේ ඒක. මොකද ඉස්සරහට යනකොට පොත දැන් ඔයාලට තනියම කියනකොට තේරෙන්න ඕනේ, වැටහෙන්න ඕනේ. මේක ඉතින් සමහරට මේ වෙලාවේ මතක නැතොත් වීඩියෝ එක ආය බලනකොට මේක තේරුම් ගන්න පුළුවන්. අපි පින කරන්නේ දෙහේතුක ඕමක සිතෙන් නම්. ඒ සිත නම් යෙදෙන්නේ අපිට අභිනව භවයේ මේ ප්‍රතිසන්දි සිත හැටියට ඒ අරමුණ එළඹුණොත් පළමුවෙන් පහළ වෙන ප්‍රතිසන්දි සිත මොකද්ද? උපේක්ෂා සාගත සම්තීර්ණ සිත කියන දුබල සිත. මරණින් පස්සේ යම්කිසි තැනක ඒ පළමුවෙන්ම සිත පහළ වීම සත්වයා ඒ භවයට පැමිණීමය. ප්‍රතිසන්දි සිත පහළ වුණා කියන්නේ සත්වයා ඒ භවයට පැමිණුණා කියන එක. උපන් පසු ඔහුට හොඳ රූප දැකීම. දැන් අපිට සුගතියේ ඉපදිච්චාම හොඳ රූප දකින්න හම්බ වෙනවා. හොඳ ශබ්ද අහන්න හම්බ වෙනවා. ඒ හම්බ වෙන්නේ කාමාවචර කුසලයාගේ විපාකයේ වශයෙන් චක්කු විඥාන ආදී අහේතුක කුසල විපාක සිත් ඇතිවීමයි. තේරුණානේ? සුගතියේ ඉපදුනොත් අපිට දැන් මේ රූප හොඳ ලස්සන රූප දකින්න පුළුවන්. දැන් අපි මේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච නිසා අපිට නුවරඑළිය ට්‍රිප් එකක් යන්න ඒ රූප දකින්න, ඊට පස්සේ විදේශ සංචාරයක් ගිහිල්ලා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේවා විඳින්න අපිට අවස්ථාව තියෙනවානේ. හැබැයි අපායේ ගියොත් එහෙම අපිට පොඩ්ඩක් නිවාඩුවක් දාලා එන්න පුළුවන්ද ට්‍රිප් එකක් යන්න? නෑ. එහෙම බෑ. අපායේ ගියොත් එහෙම මරනවා, කපනවා, කොටනවා දවස් දෙක තුනක් නම් කමන්නේ. බුද්ධාන්තර ගණන් පිච්චි ඉන්න ඕනේ. අවීචියේම න වීචි කියලා කියන්නේ. ඒ කියන්නේ මේ අවීචි කියලා කියන්නේ වීචි කියලා කියන්නේ කාලයට අතරට. එතකොට අවීචි කියලා කියන්නේ න වීචි කාලයක් අතරක් නෑර ගිනිදල් වලින් පිච්චි ඉන්න නිසා තමයි අවීචි කියලා කියන්නේ. අවීචි නරකයට. පංචානන්තරීය පාප කර්මය කරපුවාම අම්මා තාත්තා මරපුවාම ඊට පස්සේ සංඝයා ભેද කරපුවාම බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ මේ ලේසලෝපුවාම ඊට පස්සේ මේ රහතන් වහන්සේලා ඝාතනය කරපුවාම මේ වගේ බරපතල අකුසල කරපුවාම යා අවීචි මහා නරකයට තමයි උප්පත්තිය ලබන්නේ. එතකොට ඒ අවීචි මහා නරකේ ඉපදුනොත් එයාට අතරක් නෑර දුක් විඳින්න තමයි තියෙන අකුසලේ. දැන් කුසල විපාක කුසල කර්මයක් කරලා සුගතියේ ඉපදුනොත් ආන්න යාට මේ සුගති අරමුණු තමයි ආපాతගත වෙන්නේ අස කන නාසය දිව ශරීරය කියන
මේ ඉන්ද්‍රියන්ට. මනුස්ස ලෝකෙ ඉපදිච්චාම ඉතින් මොකද දැන් නිරය, තිරිසන්, പ്രേත, අසුර කියන ලෝකයට උඩින් තමයි මනුස්ස ලෝකේ තියෙන්නේ. සුගතිය හැබැයි අර සැප දුක් දෙකම කලෝමේ හම්බ වෙනවා. දැන් දිව්‍ය ලෝකයකට ගියපුවාම සැපම තමයි. එතකොට මනුස්ස ලෝකේ ඉපදුච්චාම අර දෙකම කලෝමේ හම්බ වෙනවා. සැපත් හම්බ වෙනවා, දුකත් හම්බ වෙනවා. මේ හිටපුව මං hina වෙලා හොඳට සැපසේ ඉන්නවා. ඊට පස්සේ ඊළඟ මොහොතේ අඬා ඉන්නවා. දුකටපත් වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවන්ට මුහුණ දෙන්න වෙනවා. එතකොට ඕක තමයි සහේතුක කාමාවචර විපාක සිත්වල විස්තරය. ඕකේ මොනවා හරි එතකොට තව සහේතුක කාමාවචර විපාක සිත්වල විස්තරේ මොනවා හරි අඩුපාඩුවක් තියනවාද දැනගන්න මොනවා හරි තියනවාද කාරණා? ඔව්. මේක ඉතින් ප්‍රතිසන්දිය ලැබෙනකොට ක්‍රමවේදය තමයි මේක. කල්යාණ මිත්‍ර ආශ්‍රයයට අනුව තමයි සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ආශ්‍රය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන මෙන්න මේ ඉතින් මාර්ගාංග මේ සෝවාන් අංග දියුණු කරගන්න කෙනාට තමයි මේකේ ධර්ම මාර්ගයේ යහපතක් ඉදිරියට යාමක් තියෙන්නේ. එයාට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්නේ නැත්නම් ධර්ම මාර්ගයට යොමු වීම බොහොම දුර්වල වෙනවා. අනිවාර්යෙන්ම. මේ කියන්නේ බුදුදහම තියෙන රටක මේ ඉපදෙන එක අන්‍ය ජාතිකයන්ටත් පුදුම මේ පිනක්. මොකද දැන් සමහර ආගම් දර්ශනවල කියනවා මේ තියෙන්න ඕනේ මේ දර්ශනේ විතරයි, මේ ධහම විතරයි. අනිත් ඒවා අනිත් අය ඔක්කොම ඝාතනය කරපල්ලා, විනාශ කරපල්ලා මේක විතරයි තියෙන්න ඕනේ. නමුත් දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවිහිංසාවාදී. කුරා කුඹියෙකුටවත් හිංසා පීඩා කරන්නේ නැති ධහමක්. එතකොට දැන් අපේ ලංකාව වගේ රටක මේ සංස්කෘතිය සකස් වෙලා තියෙන්නේ බුදුදහම මූලික කරගෙන. ඒ නිසා බුදුදහමේ ආభాසය ලැබමින් තමයි අනිත් දර්ශනවල අර පැතිකඩවල් තිබුණත් ඒවා ක්‍රියාත්මක වෙන්න අවකාශයක් නැහැ. මොකද බුදුදහමෙන් පෝෂණය ලබනවා. දැන් ඔය සමහර ආගමික 나යකයෝ කියන්නේ බුදුදහම කියන්නේ අපේ මේ ලොකු අයියා වගේ කියලා. කපටිකමර කියනවාද ඇත්තට කියනවාද දන්නේ නැහැ. මේ ඉතින් මේ ලොකු අයියා කියා සමහරු මේ කියන ගමන් යටින් මේ දෙනවා ලොකු අයියාට නැති වෙන්නම. එහෙමත් තියෙනවා. එහෙම තියෙනවා. ඒ කියන්නේ මේ බුදුදහමින්ද අපිට හොඳ ආభాසයක් හම්බ වෙනවා. අපේ මේ ලොකු අයියා වගේ තමයි බුදුදහම කියන්නේ කියලා කියන ගමන් තමන්ගේ ගොඩ වැඩි කරගන්න යටින් නන්නත්තර කරලා දාන මිනිස්සු. ඒක නිසා මේ ඉතාම භයානක පරිහානියකට මේ ශාසනය යනවා අපි ධර්මයේ තුල ස්ථාපිත නොවීම නිසා. නැතුව මේ වෙන කාරණයක් නිසා නෙවෙයි. ධර්මයේ තුල යමෙක් ස්ථාපිත වෙනවා නම් ආය කාටවත් පරිහානියකට ලක් කරන්න බෑ. අපි ධර්මයේ දන්නේ නැති නිසා, අපි තේරවාදයේ හරියට දන්නේ නැති නිසා තේරවාදයේ නාමයෙන් අපිට සමහර විට දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මුස්ලිම් කෙනෙක් හරි නැත්නම් අන්‍යාගමිකයෙක් හරි ඔය මොකක්ද තොප්පියක් හරි එහෙම දාගෙන ඇවිල්ලා චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. චතුරාර්ය සත්‍ය කියනවා. අවධානය යොමු කරන්නේ නැද්ද මේ මනුස්සයා මොකද්ද මේ කියන්නේ කියලා? අපි අහන්නේ ඊටාම පරිස්සමෙන්නේ. මොකද අපි දන්නවා අන්‍ය ආගමිකයෙක්, අන්‍ය ජාතිකයෙක් චතුරාර්ය සත්‍ය මේ කියන්නේ. හැබැයි එහෙමත් දැන් කියන මේ ඉන්නවනේ. දැන් ඉන්නවා. ඔව් එහෙම ඒ කියන්නේ දැන් චතුරාර්ය සත්‍ය කියන්නේ එක්කෝ පූසාරිලා නැත්තම් මේ පල්ලි වල පාදරලා ඇවිල්ලා. අපේ මිනිස්සු ගොන්නු වගේ කට අරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හදනවා.
මේ අන්‍ය ආගමිකයන්ගෙන් අන්‍ය ඉතින් ඒ වාතයරලා එහෙමනම් චතුරාර්ය සත්‍ය කියන්න ආව නම් ඉවරනේ මේක තේරුම් ගත්තා නම්. දැන් මේකේ තියෙන මේ බුදුදහමේ තියෙන විශිෂ්ටත්වයේ තේරුණා නම් එයා ක්‍රමානුකූලව අනිත් දර්ශන ඔක්කොම අතහැරලා දැන් ලෝකේ එහෙමයි. උපතින් අන්‍යාගමිකයෝ ඇවිල්ලා පැවිදි වෙලා අවංකව භාවනා කරලා එයාලා ධ්‍යාන මාර්ගඵල දක්වා යනවා. අපි දන්න ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා අන්‍ය ආගමික අන්‍ය රටක විදේශ රටවල උප්පත්තිය ලැබලා එයාලා හාංක 20ක්වත් මේ දන්නේ නැහැ බුදුදහම ගැන. හැබැයි හොයනකොට මේක හම්බ වෙලා අවංකව මේ බුදුදහම තුලට ඇවිල්ලා ප්‍රතිපත්ති පූර්ණේ කරලා මේ මගපල නිවනින් සැනසෙච්ච උතුමෝ ඉන්නවා. දැනටත් වාසය කරනවා. හැබැයි මේක මූණිච්චාවට මිනිස්සු ගොනාට අන්දලා මේක මිනිස්සුන්ට මේ බණ කියනවා කියලා අන්‍යාගමිකයෝ කියන්න පටන් ගත්තොත් ඒක ඔය අහන මිනිස්සුන්ගේ මොලේ අප්සෙට් එකක්. වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා එතකොට මේ ඒ බාහිර කෙනෙක් ඇවිල්ලා බණ කියනකොට අපි චුට්ටක් පරිස්සම් වෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් තට්ටේ බාගෙන තේරවාද ක්‍රමයටම දැන් සම්ප්‍රදාය තියෙනවනේ. තන්ත්‍රයාන සම්ප්‍රදාය තියෙනවා, මහායාන සම්ප්‍රදාය තියෙනවා. දැන් ලෝගුවක් දාගෙන මහායාන සම්ප්‍රදායේ හැටියට බණ කියන්න ගත්තොත් ඒත් අපි පොඩ්ඩක් අපිට ගැලපෙන්නේ නැහැ කියලා අපි ඒක චුට්ටක් පරිස්සම් වෙනවනේ. තන්ත්‍රයානිය ටිබෙට් දලීලාමා ඒගොල්ලෝ ඇවිල්ලා බණ කියන්න ගත්තොත් එයාලගේ ඇඳුමක් ඇඳගෙන අර ෂර්ට් එක වගේ ඇඳගෙන ඇවිල්ලා බණ කියන්න ගත්තොත් ඒත් අපි පරිස්සම් වෙනවනේ. හැබැයි පිරිසිදු තේරවාද භික්ෂුන් වහන්සේලා අනුගමනය කියන්නේ උන්වහන්සේලා අනුකරණය කරමින් තට්ටේ බාගෙන සිවුර පරවගෙන දෙවුර පරවගෙන ඇවිල්ලා බොරු කියන්න ගත්තොත් එහෙම මිත්‍යා දෘෂ්ටි වපුරන්න ගත්තොත් එහෙම අපිට එතකොට අර දැන් මේ ධර්ම න්‍යාය දන්නේ නැති මිනිස්සුયો අහු වෙනවා. ධර්මයේ දන්නේ නැති අය අහු වෙනවා. නැත්නම් දැන් මේ ධර්ම න්‍යාය හරියට ඔළුවට වැටලා තියෙනවා නම් තේරවාදේ එයාට වචන දෙක කියනකොට මෙයා කියන්නේ සත්‍ය ධර්මයක්ද මෙයා කියන්නේ අනවශ්‍ය දෙයක්ද කියලා ධාරණය වෙනවා. ඒකයි මේක ඉගෙන ගැනීමේ වටිනාකම තියෙන්නේ. ඒක නිසා එතකොට සහේතුක කාමාවචර විපාක සිත් ටික ඔන්න ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ අවසාන ටික සහේතුක කාමාවචර ක්‍රියාසිත ටික. ඒකත් අර ටිකම තමයි. අපි තේරුම් ගන්න ඕන එකම කාරණේ තමයි ඇයි මේකට ක්‍රියාසිත කියන්නේ කියන එක මතක තියාගත්තා නම් අපිට ප්‍රමාණවත්. ඒකේ අපි අදාළ ටික කියවලා ඉමු. සහේතුක කාමාවචර ක්‍රියාසිත 8 සම්පූර්ණයෙන් තණ්හාව නැති කළා වූ මතු කිසි කලක සසර නූපදින්නා වූ රහතුන්ට පින්පව් නැත. එහෙත් රහත් හුද ලෝකේහි පින්යයි සම්මත වූ පිදිය යුත්තන් පිදීම, දහම් දෙසීම, දහම් ඇසීම ආදී සත්ක්‍රියා කෙරෙති. ඒවා කිරීම වශයෙන් රහතුන් කෙරෙහි ඇතිවන සිත් කාමාවචර කුසල චිත්තයන්ට සමානවතු දෝ කුසලයේ හිසේ මතු විපාක ඉපදවීමේ ශක්තියක් ඒවායේ නැත. එබැවින් ඒවා කුසල් නොවේ. රහතුන්ගේ సంతානී ඇතිවන ඒ සිත්වලට ඒ ක්‍රියා සිදු කිරීම මාත්‍රය පමණක් ඇති බැවින් ක්‍රියාසිත යයි කියනු ලැබේ. ආන්න එච්චරයි වෙනස තියෙන්නේ. ඒක තේරෙනවා කියනකොට ඒ කියන්නේ මේ අපි දැන් මේ පින් කරාට මේ කුසාසිත වලින් අනුසය වශයෙන් අපේ තියෙනවා තණ්හාව. දැන් සමහර විට ඒක විමතියක් ඇති වෙයි මේ තණ්හාවත් එක්ක ඒතර කුසලයේ මිශ්‍ර වෙනවද කියලා. නමුත් අනුශය වශයෙන් අපේ තණ්හාවත් එක්ක මේ කුසාසිත පහළ වෙනකොට මේ මිශ්‍ර වීමක් වෙනවා. ඒක අනුශය වශයෙන්. එතකොට මේ රහතන් වහන්සේලා අනුශය ශක්තියත් අනුත්පාද නිරෝධයකට පත් කරපු උතුමෝ.
අනුත්පාද නිරෝධය කියලා කියන්නේ රහතන් වහන්සේලා මේ කෙලෙස් නැවත නූපදින මට්ටමින්ම විනාශ කරලා. කෙලෙස් තියෙනවනේ අපේ సంతානයේ තියෙන ආකාර තුනක් තියෙනවනේ. මොනවද? අනුසය, පරිඋත් ทาน වීතික්‍රම. ඔය ක්‍රම තුනට කෙලෙස් තියෙනවා. අනුසය කියලා කියන්නේ ඒ කෙලෙස් නිදාගෙන ඉන්න අවස්ථාව. දැන් රාග, ද්වේෂ, මේ මෝහ මේවා මේ වෙලාවේ යටපත් වෙලා තියෙන්නේ. හැබැයි මේ වෙලාවේ රාගේ නැද්ද? මේ වෙලාවේ නැති වුණාට ඇතුලේ තියෙනවා. තැම්පත් වෙලා. ද්වේෂේ නැද්ද? තරහෙන් නැද්ද? මේ වෙලාවේ නැති වුණාට අවශ්‍ය වෙලාවට එන්න ඇතුලේ තියෙනවා තැම්පත් වෙලා. මෝහේ නැද්ද? මේ වෙලාවේ මෝහය දුරු කරන මේ කාරණා ශ්‍රවණය කරාට මෝහය කියන එක තියෙනවා ඇතුලේ. එතකොට රාගයට සුදුසු අරමුණක් මතු වෙනකොට ඒවා එනවා එළියට. අන්න අනුසේ තියෙන ඒවා එළියට එන වෙලාවට මොකද්ද කියන්නේ? වීතික්‍රමන මේ පරිඋත් ทาน අවස්ථාව කියනවා. අනුසේ වශයෙන් තියෙන එක නැගෙන අවස්ථාව පරිඋත් ทาน අවස්ථාව. එතකොට දැන් රාගය ආවා කියලා, ද්වේෂය ආවා කියලා, මෝහය ආවා කියලා අපි මේ වෙලාවේ ඒක ප්‍රකට කරන්න යන්නේ නැහැනේ. අපි ඒක නැගුණට යටපත් කරලා තියාගන්න. නැගෙනවා හැබැයි උනාට අපි ඒක එළියට දාන්නේ නැහැ. හැබැයි යම් මොහොතක අපෙන් මේක එළියට එනවනම් දැන් ඔන්න ද්වේෂයක් එනවා ආපු ගමන් අපි බයින්න පටන් ගන්නවා. අන්න වීතික්‍රමණය කරනවා. වීතික්‍රමණය කරනවා එළියට දානවා. එතකොට රහතන් වහන්සේලාගෙන් ස්වභාවය තමයි උන්වහන්සේලා අනුශේ ශක්තිය විනාශ කරලා තියෙන්නේ. උන්වහන්සේලාගේ එතකොට මේ තණ්හාව, ලෝභය, රාගය කියන මේ කාරණාවන් එන්නේ නැහැ හිත ඇතුලේ අනුසේ වශයෙන්වත් නැහැ. අනුසේ වශයෙන්ුත් නැහැ ඒක. සම්පූර්ණම දුරු කරලා තියෙන්නේ. ආයිතින් පරිඋත් ทาน වෙන්න විදිහක් නැහැනේ. වීතික්‍රමණේ කොහොමත් වෙන්නේ නැහැනේ. අන්න ඒකයි. ඒක අනුසේ වශයෙන් මේකේ ශක්තිය දුරු කරලා තියෙන්නේ. එහෙනම් අපි මේ ධර්මයේ ඉගෙන ගන්නේ, ධර්මයේ දරාගන්නේ, ධර්මයේ පුහුණු කරන්නේ ඔන්න ඔය අනුසේ ශක්තිය හොඳට තේරුම් අරගෙන අනුසේ ශක්තිය දුරු කරන්න ව්‍යායාමයක් අරගන්න පියවරක් තමයි මේ ධර්ම අධ්‍යයනය කියලා කියන්නේ. මොකද අනුසේ ශක්තිය දුරු කරන්නේ නැති තාක් අපිට සසරින් මිදීමක් නැහැ. අපි දැන් සාමාන්‍යයෙන් භාවනාවක් කරලා සමාධි ධ්‍යාන ඉපදවා ගත්තත් අනුසේ ශක්තිය තියෙනවා. අරූප ධ්‍යාන ඉපදුවත් අනුසේ ශක්තිය තියෙනවා. අපි ගිහිල්ලා සමහර විට උප්පත්තිය ලබනවා මේ අරූප බ්‍රහ්ම ලෝකවල. හැබැයි මහා කල්ප 84000ක් ආයුෂ තියෙන භවයේ අග්‍රේ උපත ලැබුවත් ආයතරයක් අපිට තිරිසන් ලෝකේ උපදින්නත් වෙනවා. ඒ අනුසේ ශක්තිය නැති කරන තාක් අපිට භවයේ මේ 31 තලයේ සැරිසරන්න නම් වෙනවා 31 තලයේ බ්‍රහ්ම ලෝක පහක ඇරෙන්න. ඒ කියන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ පහ ඇරෙන්න අනිත් හැම එකේම අපි ඉපදිලක් තියෙනවා. මතු අනාගතේ උපදින්නත් වෙනවා. තව කොච්චර කාලයක් ඒ වගේ ඉපදී මැරි ඉන්න වෙයිද කියලා කියන්නත් බෑ අපිට. මෙන්න මේක හරියට අපි මේ දාගත්තේ නැත්නම් අපේ මනස තුලට ධර්මයේ. ඒ නිසා දැන් රහතන් වහන්සේලාගේ ස්වභාවය අනුසේ වශයෙන් දුරු කරපේ උතුමන් වහන්සේලා ආයේ උන්වහන්සේලාට කුසල් කර ඉන්න දෙයක් නැහැ. හැබැයි ඒ වුණාට උන්වහන්සේලා මේ ව්‍යවහාරික කුසල් කරනවා. දැන් සරියුත් මහ රහතන් වහන්සේ දවසක් වඩිනකොට ප්‍රේතියක් ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි මම දැන් දුකටපත් වෙලා ඉන්නේ. මම ස්වාමින් වහන්සේගේ ආත්ම භාව පහකට නේද? ඔව්. නෑ 500න්නේ. ආත්ම භාව 3කට හරි ඔව් 5කට කලින් අම්මා වෙලා හිටියා. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා ආව් මේ අම්මා වෙලා හිටපු කෙනෙක් പ്രേත ලෝකෙ ඉපදිලා ඉන්නේ. උන්වහන්සේට මහා අනුකම්පාවක් ඇති වුණා. ස්වාමීනි මට මේ പ്രേත ලෝකේ නැත මිදෙන්න සිං අනුමෝදන් කරන්න කිව්වා. උන්වහන්සේ ඊට පින්නපාත කරගෙන ඒ පින්නපාතයේ ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කළා. අර ප්‍රේතියට පින්න අනුමෝදන් කරා. ඊට පස්සේ මේ ප්‍රේතිය සපවත් භාවයටපත් වුණා. දැන් මාන උන්වහන්සේ එතකොට දැන් පින්නපාතේ කරගෙන දානයක් පූජා කරානේ. පිනක් කරේ. ඒ පින අනුමෝදන් කළා.
ඒ පින හොඳටමත් ලැබුණා. හැබැයි ඒ වුණාට උන්වහන්සේට ඒකෙන් පිනක් රැස්ුනේ නෑනේ. ඒකට උන්වහන්සේගේ කුසල කර්මය ක්‍රියාමාත්‍රයක් විතරයි. අපි හැබැයි දානයක් දීලා සීලයක් රකින්නකොට අපිට පිනක් රැස් වෙනවා. අපිට ආය ඒක විපාක දෙන්න පිනක් රැස් වෙනවා. උන්වහන්සේට එහෙම ආය විපාක අරගෙන දෙන්න පිනක් රැස් වෙන්නේ නැහැ. ඒක හුදු ක්‍රියාමාත්‍රයක් පමණයි. අන්න ඒකින්ද තමයි ඒවට කියන්නේ ක්‍රියාසිට කියලා. රහතන් වහන්සේලාත් දාන සීල භාවනා මේ පත්ති දාන පත්තානුමෝදනා වෙය්‍ය වච්ච උපචායන ධම්මදේශනා ධම්ම ශ්‍රවණ ditthිජ කම්මාදී කුසල ධර්ම සිද්ධ කරනවා. කාමාවචර කුසල්. හැබැයි උන්වහන්සේලාත් මේ කුසල් සිත් 8න්මයි කරන්නේ. ඒ වුණාට උන්වහන්සේලාට එකකින් කුසලයක් රැස් වෙන්නේ නැහැ විපාක දෙන්න. ඒවා මේ අව්‍යාකෘත සිත්. සමහරට උන්වහන්සේලා ධ්‍යාන උපදවනවා. බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ නැහැ. ධ්‍යාන අභිඥා උපදවා ගන්නවා සමහර රහතන් වහන්සේලා. හැබැයි උනාට බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ නැහැ. ඒකෙන් උන්වහන්සේලා භවයේ මේ ආය උප්පත්තිය ලබන්නේ නැහැ. ප්‍රථම ධ්‍යානය සමාවෙන්ට සහේතුක කාමාවචර ක්‍රියාසිද්ධ කාමාවචර කුසල් සේම 8කි. දැන් යාර ඇතරම ධ්‍යාන උපදවා ගන්නවා රහතන් වහන්සේලා කියපු එක අපිට මේ රූපාවචර ක්‍රියාසිට ටික ඒවා අපි ඊළඟට ක්‍රියාසිට කතා කරනකොට රූපාවචර සිත් කතා කරනකොට කතා කරන්නේ. දැන් මෙතන කාමාවචර මේ ක්‍රියාසිට කියලා කිව්වේ අර ක්‍රියාසිට මේ කාමාවචර සිත් 8න්ම තමයි පින් කරන්නේ. හැබැයි ඒවා ක්‍රියාමාත්‍රයක් විතරයි අර ටික අතාරින්න. එතකොට සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික සිත. සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත. උපේක්ෂා සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත. උපේක්ෂා සාගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික සිත. උපේක්ෂා සාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත. උපේක්ෂා සාගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත කියන මෙන්න මේ සිත් 8ම තමයි සහේතුක කාමාවචර ක්‍රියාසිත 8. එතකොට කාමාවචර කුසල් සිත් කීයද? 8යි. විපාක සිත් 8යි. ක්‍රියාසිත 8යි. ඊට පස්සේ කාමාවචර සෝබන සිත් කීයද? 24යි. ඒකෙන් සෝමනස්ස සාගත සිත් 12යි. උපේක්ෂා සාගත සිත් 12යි. ඒක ලොකු ගැටලුවක් නැහැ. දෙකට තමයි බෙදෙන්නේ. ටික ඔක්කොම දෙක දෙකනේ තියෙන්නේ වර්ග. ඥාන සම්ප්‍රයුක්ත සිත් 12යි. ඥාන විප්‍රයුක්ත සිත් 12යි. අසංකාරික සිත් 12යි. සසංකාරික සිත් 12යි. ඒ ටික ගැටලුවක් නැහැ. එතකොට අපිට දැන් ඔය මුලින් කියපු සිත් ටික මොනවද මුලින් කිව්වේ? අකුසල සිත් 12ක් අපි කතා කරලා ඉවර කරා. ඊට පස්සේ අහේතුක සිත් 18ක් අපි කතා කරලා ඉවර කරා. දැන් කාමසෝබන සිත් 24ක් කතා කරලා ඉවර කරා. ඔක්කොම සිත් කීයද? 54යි. කාමාවචර සිත් 54යි. එතකොට මෙන්න මේ 54 අපිට දැම්ම බෙදාගෙන තියාගත්තොත් වටහාගෙන පහසුයි මේ මෙන්න මේ කියන කාරණා. එතකොට 54 සෝමනස්ස සාගත සිත් කීයක් තියෙනවද? දැන් බලන්න අවුලන්න දැන් මුල ඉඳලා. සෝමනස්ස සාගත සිත් කුසල් සිත් 12යිනේ. කුසල් සිත් 12 සෝමනස්ස සාගත සිත් කීයක් තියෙනවද? කුසල් සිත් 12 ඇතුලේ සෝමනස්ස සාගත සිත් තියෙනවා. දැන් ඔන්න කුසල් සිත් 12 වේගෙන් යන්න ඕන ඔළුව. කුසල් සිත් 12 ඇතුලේ සෝමනස්ස සාගත සිත් 4යි තියෙන්නේ. කුසල් සිත් 12 ඇතුලේ 4යි තියෙන්නේ. ඊට පස්සේ අහේතුක සිත් 18 ඇතුලේ සෝමනස්ස සාගත සිත් කීය තියෙන්නේ? තියෙන්නේ 2යි. එතකොට 4යි 2යි 6යි. එතකොට මේ මොනවාද මේ කාමසෝබන සිත් 24 ඇතුලේ සෝමනස්ස සාගත සිත් කීයක් තියෙනවද? අය කවුලන්නේ 12යිනේ අපි කිව්වේ. 24 දෙකට බෙදපුවාම 12යි. එතකොට 12යි 6යි
8යි. ආන්න සෝමනස්ස සහගත සිත් එතකොට ඔය 54ෙම කීයක් තියෙනවද? 18ක් තියෙනවා කියලා හොඳට මතක තියෙන්න ඕනේ. ඊට පස්සේ උපේක්ෂා සහගත සිත් 32ක් තියෙනවලු ඔය 54 ඇතුලේ. මොනවාද උපේක්ෂා සහගත 54? මේ 32. උපේක්ෂා සහගත සිත් 32 මොකද්ද? අකුසල් සිත් 12 ඇතුලේ උපේක්ෂා සහගත සිත් කීයක් තියෙනවද? ලෝභ සිත් 8යි 4යි. මෝහ සිත් 2යි 6යි. ඊට පස්සේ අහේතුක සිත් 18යි උපේක්ෂා සහගත සිත් කීයක් තියෙනවද? සමාන මේ අකුසල විපාක සිත් 7යිනේ තියෙන්නේ. එතකොට අකුසල විපාක සිත් 7 මේ සුඛ සහගත මේ දුක්ඛ සහගත කාය විඥානය අයින් කරපුවාම ඉතිරි 6ම උපේක්ෂා සහගතයි. ඊට පස්සේ කුසල මේ අහේතුක කුසල විපාක සිත් 8යිනේ තියෙන්නේ. එතකොට අහේතුක කුසල විපාක සිත් 8 මේ සෝමනස්ස සහගත මේ මොකද්ද මේ සම්තිර්ණයයි සුඛ සහගත කාය විඥානයයි කියන දෙක අයින් කරපුවාම එතන 6යි. එතකොට 12යි. 6යි 6යි 12යි. ඊට පස්සේ මේ අහේතුක ක්‍රියාසිත තුනේ තියෙන උපේක්ෂා සහගත සිත් දෙකක්. එතකොට 6යි 2යි 12යි 2යි 14යි. 14 ඊට පස්සේ අතන තියෙන්නේ 6යිනේ. 14 6යි කීයද? 20යි. ඊට පස්සේ මහා මේ සෝබන සිත් 24 කීයක් තියෙනවා කිව්වද උපේක්ෂා සහගත සිත්? ඇයි 24 දෙකට බෙදපුවාම 12යි. එතකොට 20යි 12යි 32යි. 32යි නේ තියෙන්නේ. උපේක්ෂා සහගත සිත් 32යි නේ. ආන්න එහෙම මේ අදා ගන්න ඕනේ. අවුලනකොට ලේසියි. එතකොට ඒක තේරුම් ගත්තාම. හරිනේ? ඔව්. ඊට පස්සේ දෝමනස්ස සහගත සිත් කීයද? ආයක නම් අවුලන්නේ නැහැ 2යි. අකුසල සිත් 12 තියෙන 2 විතරයි. ඊට පස්සේ මේ සුඛ සහගත සිත් 1යි. ඒ කියන්නේ අහේතුක කුසල විපාක සිත් 8 තියෙනවා සුඛ සහගත කාය විඥානය. මේක ආයේ හොයන්න. හොඳට මේක නැවත රෙෆරන්ස් කරන්න. දුක්ඛ සහගත සිත් 1යි. එතකොට මේ අකුසල විපාක සිත් වල තියෙන දුක්ඛ සහගත කාය විඥානය. ඒක. ඊට පස්සේ අසංකාරික සිත් 37යිලු. අන්න අසංකාරික සිත් 37යිලු. අසංකාරික සිත් 37 කොහොමද හොයාගන්නේ? දැන් අකුසල සිත් 12 අසංකාරික සිත් කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 7යි. ඇයි? කුසල් සිත් 8 4ක් අසංකාරිකයි. ඊට පස්සේ දෝමනස් සහගත සිත් දෙකේ එකක් අසංකාරිකයි. 4 1යි 5යි. ඊට පස්සේ මෝහ මූල සිත් දෙකම අසංකාරිකයි. 5යි 2යි 7යි. ඊට පස්සේ අහේතුක සිත් වල අසංකාරික සිත් කීයක් තියෙනවද? අහේතුක සිත් 18ම අසංකාරිකයිනේ. එතකොට මේ 18යි 7යි කීයද? 25යි. ඊට පස්සේ අකුසල සිත් මේ මොනවාද? සෝබන සිත් 24 දෙකට බෙදපුවාම 12යි. 25යි 12යි 37යි නේද? හරිනේ. අසංකාරික සිත් 37යි. එහෙම ඒ ටික හොයාගන්න. සසංකාරික සිත් 17යි. සසංකාරික සිත් එතකොට අර 54න් මේ 37ක් අයින් කරපුවාම ඉතිරි වෙන්නේ කීයද? 17යි. ඒ ඉතිරි 17 තමයි සසංකාරික සිත්. ඒ සිත් වශයෙන් බලන්න ඕන නම් ඒත් ගන්න පුළුවන්. දැන් මේ අකුසල සිත් 12 සසංකාරික සිත් කීයක් තියෙනවද? ලෝභ සිත් 8 4යි. දෝමනස් සාගත සිත් වල 1යි. 4 1යි 5යි. අකුසල සිත් වල 5යි. ඊට පස්සේ මේ අහේතුක සිත් 18 එකක්වත් නැහැ. ඊට පස්සේ අතන 5යිනේ. ඊට පස්සේ
මේ සෝබන සිත් 24 සසංකාරික සිත් කීයද 12යි 12යි 5යි 17යි මේ ඇවිත් තියෙන 17 එතකොට අන්න ඒ ටික මේ නැවත නැවත ඔළුව පොඩ්ඩක් දුවන්න හදා ගන්න. එතකොට මේ ඒ කියන්නේ ওই විදිහට පොඩ්ඩක් අවුල ගන්න පුළුවන් වුණා නම් ඊට පස්සේ මේ අපිට සම්ප්‍රයෝග නැහැ සංග්‍රහ නැයෙම හරි පහසුයි. ඉස්සරහට යන්න පහසුයි. නැත්නම් මේ අර මේ ආතබූත වුණා වගේ බලාගෙන ඉන්න වෙනවා. පළවෙනි දෙවෙනි පාඩමෙන් පස්සේ මේ සම්ප්‍රයෝග ණය සංග්‍රහ ණය යනකොට ඊට පස්සේ චුට්ටක් මේ තේරෙන්නේ නැතුව යනවා. අනේ නින්දා මේ ඒ ටික පොඩ්ඩක් ඉහළට පාරට මේ ආදා ගන්න. ඒ කියන්නේ කටපාඩම් කරගන්න ඕනේ නැහැ. අවබෝධයෙන් ඉහළට පාරට තේරුම් ගත්තාම ටක් දාලා අහුල ගන්න පුළුවන්. ඔය චක්‍රේ වුණත් මන්ට පුංචි කාලේ ඉඳලා චක්‍රේ බෑ ටිකක්. ඒ කියන්නේ කටපාඩම් හිටේ දෙවර චක්‍රේ තුන්වර චක්‍රේ වගේ තමයි. අනිත් චක්‍ර මේ ටක් ගාලා මේ හදලා තමයි අරගන්නේ. ඒ වගේ. ඉතින් අන්න ඒ වගේ මේ මේකත් එහෙම හදලා ගන්න. මේවා මේ කටපාඩම් කරාට වැඩ අවබෝධය තියෙන්න ඕනේ. කටපාඩම් කරගත්තට තේරුම් ගන්න අසෝමනස්සාග සිත් 18යි මේ උපේක්ෂාසාග සිත් 32යි සෝමනස්සාග සිත් 2යි එහෙම එහෙම බෑ. අර එතකොට අවබෝධය ඉන්නේ නැහැ කටපාඩම් කරාට. ඒක අපි ප්‍රායෝගිකව ටක් ගාලා අවුල ගන්න හදාගත්තාම අපිට ඒක ඊට පස්සේ ටක් ගාලා පුළුවන්. එතකොට මේ ওই විදිහට තමයි සම්පූර්ණ කාමාවචර සිත් 54 අහවර වෙන්නේ. එතකොට අපිට ඊළඟට තියෙන්නේ රූපාවචර සිත් 15 පිළිබඳව. ඉතින් යම් කිසි කෙනෙකුට භාවනා කරන්නට මේ උවමනාව තියෙනවා නම් භාවනා කරනවා නම් ඒ භාවනා වේදී මේ ක්‍රමානුකූලව කොහොමද මනස ඉස්සරහට අරගෙන යන්නේ කියන එක තමයි රූපාවචර සිත් 15න් කතා කරන්නේ. එතකොට මේ භාවනා මාර්ගය අපිට මුලක ඉඳලා මේ ප්‍රගුණ කරගෙන යන විදිය පොඩ්ඩක් මේකේ කතා කරනවා. මේක අතිශයින්ම වටිනවා ඒ හින්දා. ඊට පස්සේ අපි එක එක කමටහන වෙනම වඩන හැටි මේ දැනගන්න ඕනේ. සමස්තයක් හැටියට භාවනාව ඉස්සරහට කොහොමද දියුණු කරගෙන යන්නේ. එතකොට මේ අපිට දැන් මේ ටික ඉගෙන ගත්තාම ඔය සමහර ඉන්නවනේ පඳුරකට ගහපුවාම ධානාකාරයෝ මේ ඉන්නවනේ එක ආන්න මේක දැන් තේරවාද විග්‍රහයට අනුව අපිට භාවනාව පිළිබඳව මේ ධානා සිත් පිළිබඳව මේ දැනගියා ගන්නකොට අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් මේ කාරණය මේගොල්ලෝ මේ ඇත්ත ධානා තියන අයද භාවනා කරලා නැත්නම් නිකන් රඟපාන අයද සමහරු කියනවා අපි ගාවට ඇවිල්ලා කියනවා මම අර හිතරිදවන්න කැමති නැති නිසා මොකුත් නොකියයි සමහරලාට ඉන්නා මේ ස්වාමීන් වහන්සේ දැන් ඉතින් මේ ඉන්නේ චතුර්ථ ධානයේ හරිය තමයි දැන් ඉන්නේ මේ අපිට නිකන් පා වෙනවා වගේ දැනෙනවා මේ ඒක කියනවා. හැබැයි වුණාට මේ ක්‍රමවේදය අහලා බලනකොට එයා පුහුණු කරපු තේරවාද ක්‍රමවේදයක් නෙමෙයි. ඒක නිසා මේ එතකොට වැරදි ක්‍රමවේදයකට ගිහිල්ලා මුලා වෙලා තියෙන්නේ. මාර්ගඵලත් එහෙමයි. ඒ නිසා මේක අතිශයින්ම වැදගත් වෙනවා මේ විග්‍රහයන් හරියට දැන් ඉගෙන ගන්න එක. එතකොට ආය මේ බණ කියනවා කියලා රවට්ටන්න බෑ. භාවනා කරනවා කියලා රවට්ටන්න බෑ. එම ශක්තිමත්ව ධර්ම මාර්ගයේ යන්න අවකාශ ලැබෙනවා. එහෙනම් හරිනේ. ඔව්. ඒ නිසා නම් අද අපි අද දවසට මේ අභිධර්ම පාඩම අවසන් කරනවා. අද දවසේ රසපත් කරගත් කුසලානිසංස ධර්මයන්ගේ ආනුභාව බලයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය මේ ලෝක ධාතුව තුල
තව බොහෝ කාලයක් ලෝක සත්වයාගේ හිතසුව පිණිස නිර්මලව ආරක්ෂා කරගන්නට පවත්වා ගන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා දෙවියන්ගේ පිහිට උපකාර ආධාර ලැබේවා දෙවියන්ටත් මෙපින් අනුමෝදන් වේවා මෙපින් අනුමෝදන්ව දෙවියෝ මාර්ගඵල නිවනින්ම සනසේවා ඒ වගේම අපි හැමදෙනාටම මෙපින් බලයෙන් නිදුක්ව නිරෝගීව පාරමී පුරාගෙන ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් පිණිසම හේතු වාසනා වේවා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති